රයිට් මම කියන එක ඇහෙනවද? පැහැදිලිව පේනවද? පේනවද ඇහෙනවද? කරන්ට් එක ආවා. වසරේ අවසාන දවසේ ෆ්‍රී ගලක් ගන්න මගෙන්. නෝ සවුන්ඩ් කියලා දාලා තියෙනවා. හරි හරි ඔක්කොම හරියන පොඩි වෙලාවක් දෙන්න. ඉතින් පුළුවන් කට්ටිය පොඩි ෂෙයා එකක් දෙන්න, දන්න කට්ටිය දැනුවත් කරන්න. අපි ගියපු තැන ඉඳන් පටන් ගමු. පොඩි වෙලාවක් බලමු. මොකද කට්ටිය ජොයින් වෙන්න ඕනේ. පොඩි ෂෙයා එකක් දෙන්න. එතකොට කට්ටිය දැනුවත් වෙයි. ජොයින් වෙන කට්ටියට සුමේ දේරොසන් ටෙස්ට් කියලා දාලා තියෙනවා. මිතුම් බිම්සත් දෝ කියලා දාලා තියෙනවා. දුමින්ද රත්නායක ඕකේ කියලා දාලා තියෙනවා. කසුම් දර්ශන නෝ සවුන්ඩ් කියලා දෙනවා. ප්‍රසන්න නිෂාඩ් හරි දැන් ඇහෙනවා කියලා දාලා තියෙනවා. පේනවා ඇහෙනවා. ඇහෙන්නේ නැහැ කියලා දාලා තියෙනවා. මధుරංග HM yes කියලා දෙනවා. කසුම් දර්ශන ඕකේ අම්මෝ ඇති කියලා දාලා තියෙනවා. නිසන්ද රංජය yes රවි දසනයි ගොඩක් කට්ටිය කෝල් අරන් තිබ්බානේ. මම ආවේ නැහැ මේ පැත්තට එම්ම තිබ්බා එම්ම ගියා. කරන්ට් එක ආවට පස්සේ තමයි පටන් ගන්න වැදුවේ. ගලක් දාමු කියලා දාලා තියෙනවා. හරි හරි හරි. අපි ඉක්මනට ගල් ටික බලමු. මොකද ෆ්‍රී ගල් ටික ඉවර කරන්න ඕනේ. ඒක තමයි. ඒක අලුත් අවුරුද්දේ මම ගන්න දෙන තෑග්ග ගන්න. ඉතින් ඒ ටික දෙන්න ඕනේ. ඒ ඉල්ලන විදිහට ගොඩක් තියෙනවා ගල් දෙන්න. thank you so much brother කියන්නේ. මම උපරිම try කරනවා. chance එක අනුව තමයි. නමුත් ඔයාලත් පින් කරලා තියෙනවා, මාත් පින් කරලා තියෙනවා මේ ගමන ආය යන්න. ඒකම වටිනවා. ඉතින් පුළුවන් කට්ටිය පොඩි ෂෙයා එකක් දෙන්න, අනෙක් කට්ටිය දැනුවත් කරන්න. කට්ටිය තව ලයිව් එකට ජොයින් වෙන්න ඕනේ. Happy New Year my old friends කියලා දාලා දෙන මනෝජ් කුමාර් අවුරුදු ගානක මගේ යාළුවෙක්. Happy New Year brother. සමන්ද සිල්ලා ඕකේ කියලා දාලා මොහමඩ් ඉන්තිකාබ් good evening just came sir කියලා දාලා අපි දැන් තමයි පටන් ගත්තේ. We can wait till 9:30. 9 right okay. නයන ප්‍රසත් වනිසේක නව ඕකේ සුබ දවසක් හැමෝටම කියලා මොහමඩ් රියම් දාලා තියෙන සත්‍යජිත් සංගනාත් සුබ දවසක් හැමෝටම කියලා දාලා තියෙනවා. සුබ දවසක් හැමෝටම කියලා අපි ප්‍රාර්ථනා කරලා ඉතින් යනවා ලයිව් එක පටන් ගමු. දැන් හිතන්න මම හිතන ගොඩක් කට්ටිය ලයිව් එකට ජොයින් වෙලා ඉන්නවා. ඒක වටිනවා. ඉතින් මං වෙනුවෙන් මේ බලයින්ටි එක සර් ගල් ටික බලමු ලැබුණා කියලා දාලා තියෙනවා. රංගන කොඩිකාර ඕකේ ඕකේ හායි කියලා දාලා මම මට නැස එනවා පේනවා ඇහෙනවා. ලයිව් එක පටන් ගමු. අරක මොහමඩ් අනස් මම ඔයාලට කන්ෆර්ම් කරා ගන්න ප්ලොට් එක එකෙන් වාසි ගන්න පුළුවන් ලොට් එකක් හරි. දැන් ජය වේවා. now we'll do first fast track auction. ඒ කියන්නේ ශනික fast track එකක් යමා යන්නේ. කරගෙන යන්න තියෙන්නේ. right? සර් ඔයා මට කරපු හෙල්ප් එකට පට්ට තෑන්ක්ස් සමන්ද සිල්ලා බ්‍රදර්. ඔයාලා මගෙත් එක්ක ඉන්නවා නම් මට කරන්න පුළුවන් දේ මම උපරිම කරනවා. ඒව උලන්නේ නැහැ. ඒව ගැන අපි කියෝන්නේ. ඔයාගේ අදවතේ තියෙන මගේ අදවතේ තියෙන ඒ ඇති. ජය වේවා. right. මේක SG31 ස්පිනල් එකක් කැරට් 1.10ක් තියෙනවා. බඩි බබල් එකක් තියෙනවා. ඒ හින්දා තමයි මේක දාන්නේ. 7500 SG31 කැරට් එකට වැඩි ගලක් 7500 බලන්නේ. සුබ දවසක් සමීර් සර් කියලා දාලා තියෙනවා. මිහිරංග ගුවන්පුර ජේම්ස්. ඕකේ මේ ස්පිනල් එක කැරට් 1.10යි. කැරට් එකට වැඩි ගලක් SG31 මම රුපියල් 7500යි කිව්වේ. ලාභ ගන්න පුළුවන් විදියට කවුරුහරි අවශ්‍යතාවක් තියෙනවා නම් මිලක් දෙන්න පුළුවන්. අයිබෝන්ස් පොඩ්ඩක් පරක් වුණා හර්ෂ දනංජය අවුලන්නේ. පියාව ආයේ කියලා තියෙන ලක්ෂාංජය ඕකේ ඕකේ. දැන්ට ලයිව් එක කීයක් විතර පෙන්නනවද? මට ඒක පෙන්වන්නේ නැහැ. මගේ පෙන්වන්නේ 7 දෙනයි. මොකද මං හිතනවා 7 දෙනාට වැඩි කමිට් වෙනවා. කී දෙනෙක් ඉන්නවද ලයිව් එකේ? පුළුවන් කට්ටිය දැනුවත් කරන්න. මොකද ෆ්‍රී ගල් ටික දෙන්න ඕනේ මේ ටික ඉවරුණු ගම. මේකත් ඉක්මනට යන්න ඕනේ. ඊටස් බලමු හරි. මේක SG31 1.10යි 7500යි කිව්වේ. ඔතන TW ගේ 47ක් කියලා දාලා දෙනවා. ඕකේ ඕකේ. ඒ ඇති 46 පසල් පාස්. වැඩි වේ මමත් අලුතෙන් සර් කියලා බන්දුන් ලේක නායක දාලා. ඕකේ බන්දුල බලාගෙන ඉන්න. chance එකක් ආවොත් හොඳයි කියලා හිතුනොත් මිලදී ගන්න. නැත්තම් මේත් බලා ඉන්න. මොකද අවසාන වෙලාවේ ලයිව් එක ඉවරනත් එක්කම ෆ්‍රී ගල් දෙනවා ඔක්කොටම. ඒකට ජොයින් වෙන්න. ඒකට ජොයින් වුණා නම් ඇති. සුබ දවසක් කියලා දාලා අජිත් කුමාර
එන්න එන්න ගන්න වැඩි වෙනවා. චන්දු සිරිවර්ධන 52කට ඇවිල්ලා තියෙනවා. දැන් ලක්ෂාන්ජියන් 54ට ඇවිල්ලා. කොටන් ක්ලබ් 52යි, සමන්ද සිල්ල 52යි, සුගතදසනායක 53. හරි. ඒ කියන්නේ දැන් එන්න එන්න වැඩි වෙන ලයිව් එක. තිල්නි හංසික 40යි, නිශාන්ත රංජය 54ට ඇවිල්ලා, සසිය 53යි. ඕකේ හරි. ඒ කියන්නේ කමන්නේ. ඒ ටික වෙයි 56ක් ඉන්න අදා තියෙන සිද්ධාර්ථ කුමාර. 41 right. මේක මම කිව්වේ SG 31 කැරට් එක පොයින්ට් 10යි 7500ක් බලනවා. කාට හරි වුණොත් කියන්න මොකද මම ගල්ටි ඉක්මනට දාගෙන යනවා. ලයිව් එක ඉක්මනට ඉවර වෙන්න ඕන. මොඩ මොහමඩ් ඉන්දිකා නෝ වීඩියෝ අවైలබල් කියලා මොහමඩ් ඔයා පොඩ්ඩක් ලොග් අවුට් වෙලා ආයෙ ජොයින් වෙන්න. එතකොට හරියයි. ඒක 7500ක් කිව්වා මම. ඒකේම තියෙනවා ආර්ෂ දනංජය 61 දා තියෙනවා. පුළුවන් කට්ටිය පොඩ්ඩක් ෂෙයා පාරක් දාන්න. ගල්ටි විකුණ ගන්න නෙමෙයි. ෆ්‍රී ගල් ටික අනික් කට්ටියට හම්බෙන්න. ඒ ටික දෙන්න එපානේ. ඒක හදාගත්ත දේ. ලක්ෂ 60ක් දා තිනවා. ජනිත් වජිර සුබ දවසක් දා තියෙන. දැන් සුබදසනගේ 61 ලක්ෂන්දී. ඕකේ ඕකේ ඕකේ. ඒති නෑ මේ පැයක් විතර මම වෙනකම් බලන් ටීම් එක මට ඇත්තටම සතුටක්. ඒත් මෙතන yellow sapphire ටිකක් තියෙනවා. විනාඩියක්. හයි සමීර අයියේ කියලා දාලා තියෙනවා. දිශා තාලි වල ඉඳන් 60යි මම හරි දැන් එනවා. මෙතන yellow sapphire ටිකක් තියෙන කැරට් 17ක් විතර. බරගනිත එච්චර හිතන්න එපා. ගල් වල ලොකු සයිස් එක හිතන්නත් එපා. මේ ගල ඉන්දියන් ක්වොලිටි එකට කට් කරගන්න පුළුවන්. අනිත් එක පොඩි පොයින්ට් සයිස් ගල් ටිකක් ගන්න තියෙන්නේ. ඉතින් මේකට ගල් ලොකු වෙන්න පුළුවන්. ඉතින් වැඩ කරගෙන ලාභ ගන්න පුළුවන් විදිහ තමයි දාන්නේ. මේකට මම 3000ක් කියන්නේ SG 15. SG 15 3000ක් කියන පළවෙනි කමෙන්ට් එකටම දෙන්න. SG 15 3000ක් කියන පළවෙනි කමෙන්ට් එකටම මේ ලොට් එක යනවා. yellow sapphire ලොට් එකක් තියෙන්නේ. ඉන්දියන් ක්වොලිටි කට් කරන්න පුළුවන් ගල් තියෙනවා. පොඩි පොයින්ට් සයිස් කට් කරගන්න පුළුවන් ගල් තියෙනවා. සිග්නල් මදි මට නම් කියලා දාලා තියෙනවා. අද පොඩ්ඩක් වැස්ස එක තමයි පොඩ්ඩක් අවුල ගියන්නේ. පුළුවන් කට්ටිය ලොග් අවුට් වෙන්න ආයේ එක ලොග් වෙන්න උඩ හරියයි. ආයි සමීර කියලා දාලා තියෙනවා. එරන්දදී ෆර්නැන්ඩෝ හායි යාළුවෙක්. ලෝචන TI 3000ක් ඕකේ කියලා දාලා තියෙනවා. එහෙනම් ඒක ලෝචනට යනවා. ලෝචන TI ජයෙන් ජය වේවා. හරිමුත් දාලා තියෙනවා 3000ක් ඕකේ කියලා. රංගන කොඩිකාර SG 15 3000ක් 15 දාලා තියෙනවා. අනුර ශාන්ත, දමින්ද රත්නායක, ප්‍රභාත් මංචුල, ලයන් හර්ෂ, රසංග සම්පත්, නිශාන් ධනංජය, බන්දු ලේකනායක ඒ ගොඩක් කට්ටියගේ කියනවා 3000ක් ඕකේ කියලා. කොටන් ක්ලබ්, සමන්දු සිල්ලා, සුපුන් තරිදු ඉතින් ගොඩක් කට්ටියගෙන් එකට කමෙන්ට් එනවා. තිලක් දසනායකත් ආවා 3000ක් ඕකේ කියලා. ඉතින් ඒක සෝල්ඩ් වුණා. රයිට්. ඊට පස්සේ මේ වාසි ගන්න පුළුවන් ලොට් එකක් තියෙන එකක් දාන්න ඕනේ. රයිට්. ඊළඟට මොකද්ද පෙන්වන්නේ? රයිට් මේක මේ ලයිව් එක දාලා මේක ගොඩක් කට්ටියකින් එනවා. ඒක 3000ට තමයි දෙන්නේ. 4000ක් දාලා තියෙන තින්හාන්සික සිද්ධාර්ථ කුමාර 3000යි ඊළාන් හර්ෂ 3000යි ලක්ෂාන් ජෙම් 75ක් ඉන්නවා කියලා දැන් මොහමඩ් ඉන්දිකා ඕකේ 3000ක් ඕකේ කියන රයිට්. මේක මේකෙන් දෙකයි තියෙන්නේ. මේ පහක් දාලා මේක දා බයි කරා ඒ වුණාට ආයක ගත්තේ නැහැ. ඒක උඩ කරාට ගත්තේ නැහැ. ඇමතිස් ජේඩ් වලින් හදපු ක්‍රිස්ටල් වලින් හදපු පෙන්ඩන්ට් දෙකක්. මේක SG 40 දෙන්නෙකුට chance එක තියෙනවා. දෙන්නෙකුට chance එක තියෙනවා. SG 40 ඕකේ කියලා යන්න ඕනේ. පාටක් කියන්න ඕන. ඒ පාටට දෙන්න පුළුවන්. අලුතෙන් අද ආවේ අපිට ගල් නැද්දෝ කියලා දාලා තිනවා. ගල් තියෙනවා. අනිවාර්යෙන් ගල් හැමෝටම ගන්න පුළුවන් දේ හරි ගස්සලා තියෙනවා. අපි බලමු. කියලා ගැටපා. රයිට්. මේක SG 40 මේක 8000ක් බලන එකක්. මේක නැචරල් ඇමතිස් මේක ජෙඩ් වලින් හදලා තියෙන්නේ. රිදි වලින් තමයි මේකේ මේ දාලා තියෙන්නේ. රිදි වලින් දාලා හරි ගස්සලා තියෙන්නේ. ඉතින් මේකට 8000ක් බලනවා. ආවෝ කියලා දා තියෙනවා අතුල අයියා. ඕකේ පොඩ්ඩක් පරක් වුණානේ ලයිට් දැන් තමයි කරන්ට් එක. මේක SG 40 8000ක් බලනවා කැලි මේක දෙක පෙන්ඩන්ට් වලට තමයි යූස් පාවිච්චි කරන්න හරි ගස්සලා තියෙන්නේ. SG 40 8000ක් ඕකේ කියලා දාලා තියෙන ඇමතිස් එකට ලෝචන TI. එතකොට මේ ජෙඩ් එක තියෙනවා. තව එක්කෙන්ට chance එක තියෙනවා ගන්නවා නම්
බල්ලා කියන්නේ SG40 මට දා ගන්න තමයි බලන්නේ නැචරල් ස්ටෝන් රිදි වලින් තමයි මේක දාලා තියන්නේ මේ මාළේ ජොයින්ට් එන්න ඉතින් මොකද මේ ජුවලරි ජෙම් කරන කට්ටිය ඉතින් ජෙම් වලින් හදපු දේවල් තමයි පළදන්නේ ඉතින් අපිත් එහෙම තමයි ඒකට ඒ වගේ දෙයක් ඕන කට්ටියට මේක වටිනවා රයිට් ඉතින් මේ ගලක් අරගෙන ඒක මේ විදිහට අම්බල් කරලා රිදී දාලා එම හදලා ඇඳුම් කුලී ගල් වල ගිහලා යන්නේ නේවත් එක බලපුවාම ඒ ගාන සාධාරණයි අයිබෝවන් එකකින් කියලා දාලා තිනවා ලක්ෂානේ රාජකරුණා ඕකේ අයිබෝවන් එතකොට මේක එකයි ගිය තව එක්කෙනෙක්ට chance එක තියෙනවා මේ ජෙට් ක්‍රිස්ටල් එක එහෙම වුණොත් ඒකත් ඕන එක්කෙනෙක් කියන්න රයිට් මොකද ගල් ටික මම කරන්න ඕනේ සජිත් නිරෝෂන් ආයි කියලා දාලා තිනවා කමෙන්ට් පේන්නේ නැහැ කියලා දාලා තිනවා අතුල නන්දන එම මොකක් හරි ප්‍රශ්න තියෙන කට්ටිය ලොග් අවුට් වෙලා ආයි ලොග් වෙන්න එතකොට හරියයි රයිට් ඊට පස්සේ මෙතන තියෙනවා මේක SG22 කැරට් 2.85ක් තියෙනවා මේක ටෝමලින් ගලක් මේක අනිත් එක ස්පිනර් කැලි තුනක් තියෙන්නේ අද රින්ග්ස් නැද්ද කියලා දාලා තියෙනවද මම හිතන්නේ අදා ගන්න බඳි වුණ ටයිම් එක අයියේ අපි ආවා කියලා දාලා තියෙනවා අසංක අබේරත්න ඕකේ නිරෝෂණ පල්ලියගුරුගේ හයි සර් කියලා හයි මේකට SG22 2.65යි මම 5500යි බලන්නේ මේ තුන ස්පිනර් මේක ටෝමලින් ගලක් ඕවල් එක මේ තුන ස්පිනර් එකට 5500ක් බලනවා SG22 5500ක් ඕකේ කියලා එන්න පළවෙනි එකටම දෙන්න එමා නැත්නම් ඊළඟ එකට අපි යමු අරක ස්පිනර් එකද තියෙන්නේ අයියේ කීයද ඒක මේක ස්පිනර් එකක් අපි තියෙන්නේ ඒක 7500ක කැරට් එක 0.10ක් තියෙනවා අපිල ප්‍රියංකර ටෙස්ට් එකා දාලා නිරෝෂන් ජනන්ජය 98ක් දාලා තියෙනවා එහෙමද මල්ලි ගල් එකක් දෙකක් කියන්නේ අද 31 රාත්‍රියේ පෙන්නේ දෙක වෙලා සමෝත් සුලක්ෂණ SG22 5000ක් ඕකේ කියලා දැන් 500ක් අඩුයි කමන්න ඒ 500 වාට ජය වේවා තෝර නැද්ද කොළපාට තොරපාට කොළපාට තෝරගෙන තිබිලා දුන්නා තව ටිකක් ඇති හරිගස් ආවුවේ නෑ හැබැයි මේ වෙලාවේ සසංග නිරෝෂන් 5500ක් දාලා තියෙනවා රටක් සිංහල 5500ක් දාලා තියෙනවා කමන්න ඒක චමුත් සුලක්ෂණට මම 5000ට ඕකේ කරා ඒක එයාට ලාභ ගන්න පුළුවන් විදියට ඊට පස්සේ මෙතන කට්ටන් කරපු සර්කන් කෑලි 3යි ටෝමලින් එකක් තියෙනවා SG30 කැරට් 5.50යි මේකට ගොඩක් කට්ටිය තාම කමෙන්ට් කරනවා රටක් සිංහල මොහමඩ් ඉන්දිකා අසංග සම්පත් කපිල ප්‍රියංකර කමෙන්ට් පේන්නේ නැතිද කියලා කපිල ප්‍රියංකර කමෙන්ට් එනවානේ දිගටම රැඳී සිටින අවස්ථාව හැමෝටම ලැබෙනවා කියලා රවුසලි දාලා තියෙනවා good evening guys කියලා පසිදු ලියන එකේ දාලා තියෙනවා ලබන්නා වූ නව වසර හැම දිනාටම දියුණුව සැලසෙන අවුරුද්දක් වේවා කියලා ලක්ෂානේ රාජකරණව දාලා තියෙනවා ඔයාලට එසේම වේවා මිස් සසි අනුස්කත් 5500ක් දාලා තියෙන ඉතින් ඒක සෝල්ඩ් වුණා සුබ දවසක් හැමෝටම කියලා රණතුංග පතිරෙන් දාලා තියෙන එසේම වේවා ලස්සන ග්‍රීන් සර්කන් කැලේ තුනයි ටෝමලින් එකයි තියෙනවා කැරට් 5.50යි රුපියල් 10000ක් වෙනවා මේ ගල ඇති හරියට බිස්නස් කරොත් මම ඒ ගලත් පොඩ්ඩක් එළියට නම් පෙන්නන්න හරියට බිස්නස් කරන කෙනාට මෙන්න මේ ගලත් ඇති කට්ටන් පොලිස් තියෙනවා ඕන නම් කියන්න කියලා දාලා තියෙනවා කවුද අපේ අනිත් වචිර ඒක පොඩ්ඩක් හදා ගන්න ඕනේ ඒක රයිට් එක 31 සර් 31 මොකුත් කරන්නේ නැද්ද මොනවද කරන්න ඕනේ චන්න සිරිවදන මං ඒ පැත්තට නෑ රයිට් මේ මේක තෝර ගලක් තියෙනවා ඔක්කොම කැරට් ගානක් පෙන්නන්න කැරට් 5.60ක් 1.40යි 1.15යි 1.35යි ඔක්කොම එකෙන් උඩට වැඩි ගල් ටිකක් තියෙන්නේ ඒකට 10000යි කිව්වේ මම SG30 10000 පළවෙනි කමෙන්ට් දෙන්නම් ඒකත් ග්‍රීන් සර්කන් 3යි
ස්ජීතිය 10000ක් කන්ෆර්ම් කියලා තමයි එන්න ඕන 10000ක් ඕකේ කියලා හරි. ඒකට තමයි දෙන්න පුළුවන්. ලූප් ක්ලීන්ද කියලා අහලා තියෙනවා. පළුදු පේන්නේ නැහැ මට. පේන විදිහට පළුදු පේන්නේම නැහැ. අයියේ මටත් ගලක් දෙනවා නේද? ආකේෂ් දිල්රංග අනිවාර්යෙන්. ඒක 10000ක් බලන ටිකක් කාට හරි chance එකක් දෙනවා නම් වමනාවක් තියෙනවා මිලක් දාන්න. ලයන් හර්ෂ 7000ක් දාලා තියෙනවා. ඒක 10000ක් බලනවා. අපි දැන් ඒකෙම තියමු. තුරුනේ වවුලන්නේ නැහැ. ඔයාලට වමනා ගල් ටික විතරක් ගන්න රයිට්. එතකොට අසංග සම්පත් ස්ජීතිය 1000ක් ඕකේ කියලා දාලා තියෙනවා. අසංග මට හරියට බලලා කියන්න එක 10000ක්ද කියලා හරියට නැත්නම් මැසේජ් එක අරදුනොත් ඒක දෙන්න අමාරුයි මට. ඒක හරියට කමෙන්ට් එක එන්න ඕනේ. තිස්සේ කරන්න හැමෝටම තෑගි දෙන එක නේද? අද හැමෝටම තෑගි තියෙනවා. මේවත් තෑගි වගේ තමයි. රටක් සිංහල 1000ක් දාලා තියෙනවා. එන එක රටක් සිංහලට තමයි යන්නේ. ජය වේවා. පෙන්ඩන් එකට බලන්නේ කියලා මම සිංහින්ද කියලා සමන්ද සිල්ල 8000ක් ඕකේ සර් කියලා ඒක සෝල්ඩ් වුණා 95ක් ඉන්නවා කියලා දාලා තියෙනවා. අර්ශ ධනංශය ඕකේ. මේක අයිඩියා එකක් තියෙන කෙනෙක් ගන්න මේ සම්බන්ධව මේක SD7 කැරට් 23.90ක් තියෙනවා. මේක ඔට්ටු වලට යන කරොත් නිල්ලොට්ටු රතුවොට්ටු දෙකම තියෙනවා. ඒක 10යි බලන්න ඒකත් 100 කියලා දාලා තියෙනවා. හර්ෂ ධනංජය පොඩි වෙලාවකින් 100ට ගියාද? උදාය නවසර කිරියෙන් පැනින් ඉතිරන මැණික් වැඩි ලැබෙන සුබ නවසරක් වේවා කියලා සේදුනාගම දාලා තියෙනවා. කවුද අපේ පොරගොල්ල ජේම්ස් 100 පැන්නා කියලා දාලා තියෙනවා. කමන්නේ. මේකෙන් පොඩි කාකනීර ගාලක් ඉඩ කරගන්න පුළුවන් ටීම් ගලක්. මෙහෙම ගල් ටිකක් තියෙන්නේ. මේකට මම 10ක් කිව්වා. SD7 10000ක් ඕකේ කියලා චානක සෙට්ටිනායක දාලා තියෙනවා. ඉතින් එහෙනම් ඒක පින්නන්ද එහෙම ලොකුට යන්න ඕනේ නැහැ. මොකද වැඩට ඉක්මන් වෙන්න ඕනේ. එහෙනම් චානක සෙට්ටිනායකට ඒක ඕකේ කරනවා. අතුරු නන්දනක් දාලා තියෙනවා 10000ක් ඕකේ කියලා. රණතුංග පතිරණක් දාලා තියෙනවා. මේ ෆස්ට් කමෙන්ට් එක ආවේ චානක සෙට්ටිනායක වාට ජයන්තයම වේවා. ලබන්නා වූ අවුරුද්ද කිරියෙන් පැනියෙන් ඉතිරෙන්න ඕනේ. සියලු පැතුම් ඉටු වෙන්න ඕනේ හැමෝටම. චානකට විතර නෙවෙයි හැමෝටම. හරි. රයිට්. මේක මේ ඉතුරුණු පෙන්ඩන්ට් ටික මම මේක 7000 ගන්න දුන්න මතක ඇති ලෙමන් කෝට්ස් වලින් හදපු ඒවා. ප්‍රියන්ත සේනාරත්නත් දාලා තියෙනවා. රයිට්. මේක ලෙමන් කෝට්ස් රිදී වලින් හදලා තියෙන්නේ. ගණන් අඩු කර තව 2000ක් කමිෂන් ඩිස්කවුන්ට් එකක් තියෙනවා. මේක SG 26 එකක් 5000 ගානේ දෙන්න. SG 26 මේක ලේඩිස්ලාට තමයි හරියන්නේ. පිරිමි කට්ටිය ඉන්නවා නම් තමන්ගේ බිරිඳට නැත්නම් ගර්ල්ෆ්‍රෙන්ඩ්ට අලුත් අවුරුද්දට තෑගි දෙන්න අවුලක් නැහැ. හතරක් තියෙනවා. හතර දෙනෙකුට chance එකක් දෙය තියෙනවා. මේක SG 26 එකක් 5000 කියන්නේ. මොකද මම මේක 7000 කට කලින් විකුණපු එකක්. උතුරුන් ටිකක් තිබ්බා. ඉතින් මට පුළුවන් විදිහට chance එක දෙනවා. හැමෝටම ගන්න කෙනෙක්ට. ඔබලාට වෙන මොන නම් තිබ්බත් මම කියන්නේ මට ඕනේ නම මීට ප්‍රදීප් සමීර. හරිද? ඒක මොකද්ද? රයිට් එසේම කියලා චානකක් දාලා තියෙනවා. කපිල පියංකර දාලා තියෙනවා. ඒක සෝල්ඩ් වුණා කපිල. ලෝචන උඩ ගෙදර SG 26 5000 ඕකේ කියලා දාලා තියෙනවා. ලෝචනට එකක් යනවා. එතකොට විජිත් නිරෝෂන් ඕකේ 500ක් කියලා දාලා තියෙන එක පිළිගන්න අමාරු බිඳුවක් අඩුයි. SG 26 5000ක් බලනවා මේක ලෙමන් ක්වාර්ට්ස් රිදී වලින් තමයි මේක මම දාලා තියෙන්නේ. තව 3 දෙනෙක් chance එක තියෙනවා. රටක් සිංහල 5000ක් දාලා තියෙනවා. චාමර H සුරවීර දාලා තියෙනවා. ප්‍රභාත් මංජුල දාලා තියෙනවා. ඉතින් ඒ කට්ටියට තමයි මේක එන්නේ. සුජිත් නිරෝෂන් chance එක මිස් කරගන්නවා. බිඳුවක් අඩුපුර ගාලා. මේකට සමා වෙන්න කරන්න දෙයක් නැහැ. මොකද කමෙන්ට් එක හරියට එන්න ඕනේ 5000ක් ඕකේ කියලා ඕවල් එකක් කියලා ආදී මාරියරත්න සෑම් කේ ලියනගේ මොහොමඩ් අනස් ගොඩක් කට්ටිය දාලා තියෙනවා. ඉතින් ඒ කියපු හතර දෙනාට තමයි ඒක යන්නේ.
right රුවා එකක් ඕනේ කියලා දාලානේ රටක් සිංහල රවුන් එකක් ඕනේ හරි හරි රටක් සිංහල මේක SG 35 කැරට් 1.80ක් තියෙන වයිට් සපා එකක් රවුම් හැඩ එකක් එවන්න කියලා දාලා තිනවා එහෙනම් ගෙදරටම තමා රයිට් ලෝචන වර රවුම් එකක් එවන්න මේක වයිට් සපා එකක් අයික්ලින් තමයි බලන්න ඕනේ SG 26 ඕකේ බොක්ස් ටයිප් එකක් කියලා දාලා තිනවා කපිල ප්‍රියංකර ඒක කමෙන්ට් එක පරක් වුණා ඔයාගේ මටත් රවුම් එකක් කියලා දාලා තිනවා රටක් සිංහල මේක SG 35 වයිට් සපා කැරට් 1.80ක් තියෙනවා මම මේක ගිය සැරේ 20000ක් කිව්වා මේ සැරේ 5000ක් අඩු කරලා තියෙනවා 15000 දෙන්න පුළුවන් කැරට් 1.80 වයිට් සපා එකක් නැචරල් පිටිපස්සා කිව්ලට් එක මේ වගේ තව පළුද්දක් තියෙනවා නමුත් ඒක ඉස්සරහට කිසිදු බලපෑමක් නැහැ කැරට් 1.80ක් තියෙන නිසා රුපියල් 15000ට කොහෙත්ම පාඩු නැහැ මොකද කැරට් 4ක ගලක්වත් ඕනේ වයිට් එකක් මේ වගේ ගලක් හදාගන්න ඒ ගානට රුපියල් 15000ට ඒ ගල ගන්නත් බෑ right ඒ නිසා ලාභයි SG 35 කැරට් 1.80යි 15ක් ඕකේ කියලා දාලා තියෙනවා රවි දසනායකයි ජයෙන් ජයම වේවා වැඩිපුර ලැබෙන්න ඕන මේ අවුරුද්ද හැමෝටම එහෙම කියලා හිතලා තමයි ගල් ටික දෙන්නේ ඒක හදවතින් වෙන ප්‍රාර්ථනයක් එතකොට ඒක අනිවාර්යෙන් ඉෂ්ට වෙන්න ඕන හැමෝටම right ඊට පස්සේ මෙහෙම ගල් ටිකක් තියෙනවා yellow pink mix එකේ ගල් ලොට් 4ක් තියෙනවා මේක SG 2 මේක SG 2 කැරට් කීයක් තියෙනවා කියලා බැලුවේ නැහැ මොකද ලොට් එකක් තිබ්බ එක තමයි කඩලා ගත්තේ අතුල කුමාර තොග අවසන් මහා සේල් කියලා දාලා තියෙනවා right කැරට් 30ක් විතර තියෙනවා මම එකක් රුපියල් 8000යි කියන්නේ එක ලොට් එකක් රුපියල් 8000යි කියන්නේ හැමෝටම ජයවා කියලා දාලා තියෙනවා රවි දසනායක SG 2 8000ක් ඕකේ කියලා එන පළවෙනි කමෙන්ට් එකනම කමෙන්ට් 4කට දෙන්න පුළුවන් එක කමෙන්ට් 4කට දෙන්න පුළුවන් SG 2 8000ක් ඕකේ කියලා එන පළවෙනි කමෙන්ට් 4කට ඒ වගේ කමෙන්ට් එකකට දෙන්න පුළුවන් SG 8000ක් එහෙම කියලා තියෙනවා නම් ඒක දෙන්න පුළුවන් right වැඩ කරගන්න පුළුවන් ගාල් තමයි දාලා තියෙන අඩුවට දුන්නට හිතන්න එපා අඩුවට දුන්නා කියලා එහෙම වැඩ කරගන්න බැරි දාලා තියෙනවා කියලා එහෙම නෑ right රවුසාලි සදිත් කුමාර මොහම්මඩ් ඉන්දිකා අනුර ශාන්ත ඒකට මේ හතර දෙනා තමයි යන්නේ රවුසාලි සදිත් කුමාර මොහම්මඩ් ඉන්දිකා අනුර ශාන්ත ඊට අමතරව රසංග සම්පත් ප්‍රියන්ත රංජිත් සීකේ ජේම්ස් රණතුංග පතිරණ ගොඩක් කට්ටිය දාලා තියෙනවා ඉතින් අර කියපු හතර දෙනාට තමයි මේ හතර යන්නේ දැල් ඇති වෙන්න තියෙන හැමෝටම බය වෙන්න එපා අතුල කුමාර දාතන නිසත් ජනංජය චතුරංග බණ්ඩාර රංජිත් සමරගෝන් සුගත් දසනායක ගොඩක් කට්ටිය දාලා තියෙනවා ඉතින් මේ හතර දෙනාට ඒ chance එක යනවා ජයෙන් ජයම වේවා ඊට පස්සේ මේක හීටර් බ්ලූ එකක් ලස්සන ගලක් ලස්සන පාටක් ඇවිල්ලා තියෙනවා මම අතට අරන් පෙන්නන්න පොයින්ට් 75ක් තියෙන හීටර් බ්ලූ එක රවුන්ඩ් ෂේප් පිරිසුදු ගලක් වෙන්න මෙතනින් රාසමට පෙන්වන්න විදියක් නැහැ දෝචය ගහලා පෙන්නුවා පේන්නේ ඒක බලන්න වෙන්න මෙතනින් පොඩි තරසමක් ගිහිල්ලා තියෙනවා ඒක විතරයි තියෙන වෙන කිසිම බලුත් දන්නේ නැහැ පාට ලස්සනයි රින් එකට වගේ ලස්සනට හදා ගන්න පුළුවන් මේක SG 24 මේක 11000කට දෙන්න පුළුවන් මොකද ඒ තියෙන ක්ලැරිටි එකටයි ඒ පාටටයි ඒ ගාන කියන්න ඕන මට මගේ කමෙන්ට් එන්නේ පහුවෙලා රසංග සම්පත් ඒක තමයි නෑ ඒ හැමෝටම පහුවෙන හැමෝටම chance එකක් දෙන්න ගල් වගේ තියෙනවා මම ගාව ඒක හැමෝටම ගන්න පුළුවන් අද ස්ටාර් සපයි නැද්ද කියලා දාලා තියෙනවා අද නම් ස්ටාර් සපයි නෑ මං හිතන්නේ පසුදු ලියනගේ මේක SG 24 11000 බලනවා ඒකත් පළවෙනි කමෙන්ට් එකනම දෙන්න
ඒ වැඩ කරගන්න බැරි ගල් කියන්නේ මොන වගේ ඒවද? වැඩ කරගන්න බැරි ගල් කියන්නේ වැඩ කරන්න පුළුවන් හැම ගලක්ම. හැබැයි ඒක ලාභ ගන්න පුළුවන් විදිහට වැඩ කරගන්න සමහර කට්ටිය ඇඩි නැහැ. ගොඩක් කට්ටිය පිරිසිදු ගල් බලන්නේ. ඉතින් පළුදු තිබ්බා කියලා ගල් නැහැ. ඒ වගේම යම්කිසි ලාභයක් ගන්න ක්‍රම තියෙනවා. SG 24 11000ක් ඕකේ කියලා රවුස් සලී දාලා තියෙනවා. එහෙනම් මේක රවුස් සලීට යනවා. මං යනවා අද බිසි පුළුවන් වුණොත් ආයෙ එන්නම්. මටත් ෆ්‍රී ලොට් එකක් දෙන්න කියලා ආර්.ඩී. මාරේ රත්න දාලා තියෙනවා. ඕකේ රණතුංග පතිනත් 11000ක් ඕකේ කියලා දාලා තියෙනවා. බට් එක රවුස් සලීට යනවා. අතුල කුමාර දාලා තියෙනවා. නිලන්ත ජනක දාලා තියෙනවා. ගොඩක් කට්ටිය දාලා තියෙනවා. සතුටුයි. ඊට පස්සේ මේ ලොට් එක ඉල්ලන්න දාන්නම් මම ගන්න කෙනෙක්ට. ගල් ටික ඉක්මනට ඉවර කරන්න ඕනේ ඒකයි. ඊට පස්සේ ෆී ටික දෙන්න ඕනේ. තාම කමෙන්ට් එන එක ප්‍රසංග නිසා ටෙස් සෑම් කේ ලියනගේ රවි දසනායක මේක SG 37 SG3 කැරට් 37ක් තියෙනවා. අරක තියෙද්දි ගල් ටික පෑදිලා නැහැ. ඒක අතරටම පෙන්නාවේ SG3 කැරට් 37යි. මේ වගේ ගල් ටිකක් පොලකට ගිහලා බලන්න මිල කොහමද කියන්නේ කියලා. ඉතින් මම කියන මිල සාධාරණයි. මේකට 20000ක් බලනවා මම. එහෙම මිලක් දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මිලක් දෙන්න. එහෙම ඊට වැඩි මිලක් આવත් ඒත් බාර ගන්නවා. මොකද ඊට වඩා වටින නිසා. කොහොමද ප්‍රීලොට් එක ගන්න? ප්‍රීලොට් ඔව් මම මේ ගල් ටික ඉවරුන ගමන් ප්‍රීලොට් ටික මම දෙනවා. ඒක හැමෝටම යනවා. ඉන්න පොඩ්ඩක් වෙලා මම බලාගෙන ඉන්න. ගල් ගත්තේ නැතුනට කමන්නේ. ඒක මම පෙන්නන්නම්. ඊට පස්සේ බයි කරන්න පුළුවන් ඒක දෙන කට්ටියට. මේකට 20000 කිව්වේ SG3 ඌමනා කවුරු හරි ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න. SG3 20000 කිව්වේ කැරට් 37ක් තියෙනවා. ෆ්‍රී එකක් දෙන්න ලොට් එකක් දාන් ෆ්‍රී දෙනවා. ඒක ෆ්‍රී එක දෙන්න ගත්තාම එතකොට ඒකම ඉවරක් කරන්න ඕන මට. නැත්නම් ඒක දෙක කලම ගියොත් ඒ එක වැඩක්වත් හරියට වෙන්නේ නැහැ. එතකොට වැඩේ අමාරු වෙනා කරන්න. ගල්වල බර අහලා තියෙන රවුස් අලි. ඒකත් පෙන්වන්න. එකයි 95යි 2.5යි පොඩි ගල් නෙමෙයි එමු දුන්නට 2.50යි 65යි 65යි 45යි 2.15යි 95යි 60යි 2.25යි 5යි ඉතින් වගේ තාම මේ වගේ ගල් ටිකකුත් තියෙනවා. එහෙම ගල් ටිකක් තමයි තියෙන්නේ. 20ක් ඕකේ කියලා රණතුංග පතිරණ දාලා තියෙනවා. ඒක ගන්න අතට අරන් බලන්න. එතකොට chance එක තේරෙයි. එහෙනම් තවත් ඒක මම පෙන්වන්න. එහෙනම් ඒක රණතුංග පතිරණට යනවා අයියේ ජයෙන් ජය මේවා. කවදාකවත් මේ අලුත් අවුරුද්දක් ලබද්දී පාඩු වෙන්න දෙන්නේ නැහැ. බය වෙන්න එපා ඒ සම්බන්ධව. right? ඉතින් හැමෝටම ජය වෙන්න කියලා රණතුංග අයියට ජය වෙන්න කියලා. ඒක එන රණතුංග අයිය වාට කන්ෆර්ම් කරනවා ජය වේවා. අයියෝ ඔයාගේ ඉස්සර තියෙන ගොඩ මොකක්ද? ඒක ඔයාලට ෆ්‍රී එන්න තියෙන හැමෝටම ඒක යනවා. අතුල කුමාරත් 20000ක් දාලා තියෙන අතුල කුමාර ඒක සෝල්ඩ් වුණා. right. මේක SG 38 කැරට් 1.15ක් තියෙනවා. ලස්සන ක්ලීන් ගලක්. කියන්නේ අයි ක්ලීන් තමයි මට ගන්න කියන්න වෙන්නේ. අයි ක්ලීන් ගලක්. මටත් ෆ්‍රී ගලක් දෙනවද කියලා තියෙනවා. අනිවාර්යෙන් දෙන්න. සසි අනුස්ක 20000ක් දාලා තියෙනවා. ඒක සෝල්ඩ් වුණා. ලස්සන පින්ක් සපා එකක්. මෙතන ටුඩේ විතරක් පොඩි මේකක් තියෙනවා. ඒක රීකට් කරගන්න ඕනේ නැහැ. මේම ජුවලරි එකට ගන්න පුළුවන්. ඒ මෙතන පළුද්දක් තියෙනවා. ඒකරින්ද තමයි මේක අයි ක්ලීන් කිව්වේ. නැත්නම් වෙන පළුදු තරසම මොකුත් නැහැ.
කැරට් 1.15ක් තියෙනවා. SG38 මේකට 20න් උඩ මිලක් දෙන්න. 20න් මිල උඩ 20න් උඩ මිලක් දුන්නොත් දෙන්න පුළුවන්. මොකද කැරට් එක පිංක් සපයයක්ම දැන් යන 80ක් විතර. මේක ලස්සන ගලක්, ලස්සන පාට තියෙන. රුමනා කෙනෙක් ඉන්නා නම් මිලක් දෙන්න පුළුවන්. අලුත් අවුරුද්දේ රික්වයර්මන්ට් එකක් තියෙන කෙනෙක් නම් අවුලන්නේ. හරි. සාමාන්‍ය මාකට් එකේ බැලුවොත් මේක දැන් ඔයාලා මේ දවස්වල මාකට් එකේ මිල යන ගණන් දන්නේ නැති. මේ වගේ ගලක් 50න් උඩට තමයි දෙන්නේ ඕන තැනක. එහෙම මට ඕනේ නැහැ. මම 20න් උඩ මිලක් බැලුවේ. අවශ්‍යතාවය කියන කෙනෙක් ඉන්නවා නම් මිලක් දෙන්න පුළුවන්. ක්‍රිස්ටල් තියද අද කියලා දානවා. ක්‍රිස්ටල් ලොට් ටික කවුද ලෝචන ටික එකටම දැන් මේකයි. ක්‍රිස්ටල් නම් තව තියෙනවා. ඉතින් හැමෝටම ගන්න පුළුවන් විදිහට දාන්න ඕන නිසා ක්‍රිස්ටල් ටික එකටම දැම්මා. 20ක් ඕකේ කියලා රණතුංග පතිරණ දාලා තියෙනවා. තව ඊට වඩා වැඩි මිලක් තියනවා කාගේ හරි. මේක මේම සේල් කරන්න පුළුවන් 35න් උඩ අඩුම මිල. 35න් උඩ අඩුම මිලක් දෙන්න පුළුවන්. විකුණ ගන්න පුළුවන්. වාට 35න් උඩ විකුණ ගන්න පුළුවන්. ඔය කැරට් එක එකක් සාමාන්‍ය රුපියල් 60 70 උඩ දෙන්න පුළුවන්. මේ කැරට් එක 0.15ක් තියෙනවා. ඉතින් අර මං කියපු චූටි අවුල් දෙක විතරයි තියෙන්නේ. ඒක ලොකු ප්‍රශ්නයක් නෑ. කල්ට ප්‍රශ්නයක් නෑ. ඊගල් තියෙන වෙනම පෙන්ඩන්ට් එක බිස්නස් එක දාන්නේ රයිට්. දැනට රන්තුංග පතිරණ විතරයි 20ක් දාලා තියෙන්නේ. තා මිලක් නැත්නම් කියන්න රන්තුංග පන්තිරට දෙමු කියලා රන්තුංග පතිරණට දෙන්න පුළුවන්. ඉතින් දරංජා 30ක් දාලා තියෙනවා. ඉතින් රන්තුංග පතිරණ තමයි විශ්වම කමෙන්ට් එක දැම්මේ. ඈවරයි, දෑවරයි. තුන් ඈවර කියන්න කලින් කවුරුත් නැද්ද? 21000 කිව්වේ. රටක් සිංහල SG38 21000ක් දාලා තියෙනවා. ලයනර්ස් 20500ක් දාලා තියෙනවා. නවරත්න රින් එකක් හදන්න මට ගල් ටික සෙට් කරලා ගානක් කියන්නකෝ මං ගන්නම්. නවරත්න සෙට් අපි එක හදපුවා තියෙනවා. මට ලැබිකෙන් පස්සේ ඒක මෙසේජ් එකක් දාන්න මහේස් රාජපක්ෂ. just check here the Roshan Fernandes. Okay. එහෙනම් මේක රටක් සිංහල 21000ට ඔයාට යන්න මේක මම 25000ට බලපු ගලක්. right? ඒක ඉස්සර 25ට දැම්මේ. ඉතින් මේ සැරේ මම අඩු කරලා දැම්මා. එහෙනම් රටක් සිංහල ඔයාට ඒක 21000ට යනවා. ජයෙන් ජයවා. අඩුවට දෙන්න එපා. බලන්න පිංක් සපාල ප්‍රයිස් කොහමද කියලා. එහෙම බලලා මිල දාන්න right? ඊට පස්සේ මේම කොවංගු ගලක් තියෙනවා. මේක කතන්දරේ දන්නේ කෙනෙක් මිල දීලා ගන්න. රණතුංග පතිරණ 22කුත් දාලා තියෙනවා. ඉතින් ඒක 21ට ගිය රටක් සිංහලට තව ගල් තියෙනවා. ඊට try කරලා බලමු. කැරට් 3.45ක් තියෙනවා. මේක තනි ගලක් දාන්නේ. ලස්සන ගලක් කොවංගු. කැරට් එක ක්ලීන් ගලක් කර ගන්න පුළුවන්. මෙතන පළුත් දයින් කරලා. මෙතන උඩ ලස්සන ක්ලීන් ගලක් තියෙනවා. කැරට් එකට වැඩි ගලක් වැඩ කරගන්න පුළුවන්. මම මේකට රුපියල් 5000 කියන්නේ SG16 කැරට් 3.55යි රුපියල් 5000 කියන්නේ SG16 5000ක් ඕකේ කියලා යන පළවෙනි කමෙන්ට් එකනම දෙන්න. ඒකට 5000ක් ඇති. ඔයාලා වැඩ කරගන්න ඕනේ, ලාභ ගන්න ඕනේ, යන වියදම් තියෙන්න ඕනේ. ඒවත් එක්ක වියදම් බලපුවම ඔයාලට ලාභය වැඩිපුර ඔයාලට දෙන්න ඕනවා. ඒ හින්දා මට 5000ක් ඇති. මේක SG16 කැරට් 3.55යි. ආයි ඔන්න මමත් ආවා කියලා දාලා තියෙනවා IG සමාන්. ඕකේ තැන්ක්ස් කියලා ටැක්ස් කියලා දාලා තියෙනවා. 5000ක් ඕකේ කියලා රවි දසනායක දාලා තියෙනවා. ඉතින් ගෲප් ලින්ක් අපින තන කැරට් එක අපින කළා 5000ට ගන්න කිව්වත් නැහැ. ඉතින් ජයෙන් ජයවා රවි දසනායකයි නිකන් ධනජ්ජත් දාලා තියෙනවා. සෙනිත්‍රා සිලෝන් ජේම්ස් 5000ක් ඕකේ කියලා දාලා තියෙනවා. මොහමඩ් අනාස් අතුල කුමාර අනුර සාන්ත මම හිතන්නේ කමෙන්ට් පොඩ්ඩක් පරක් වෙනවා එන්න. කමන්නේ. එන විදිහට chance එක දෙමු. right. ඒක කට්ටන් පොලිස් කලක් නේ බැලුවේ. අය රෆ් ලොට් එකක් බලමු. ක්‍රිස්ටල් ලොට් එක අපි දැම්මේ නෑ නේ. ඒක අමුතු ගුණා. ගොඩක් කට්ටියගේ 5000 එනවා. නුවන් උදාර තුමේ සේනානායක IG සමන් කෝල්ද නියන්ගම රංජිත් කමෙන්ට් එනවාද? කමෙන්ට් එනවා. රසංග සම්පත් ගොඩක් කට්ටිය කමෙන්ට් එනවා IG සමන්.
රයිට් ඒක සෝල්ඩ් වුණා. ඊට පස්සේ මේ ක්‍රිස්ටල් ටික බලන්න ක්‍රිස්ටල් සම්බන්ධව බිස්නස් ෆීල්ඩ් එකේ ඉන්න කට්ටිය විතරක් මිල ගන්න අලුත් කට්ටිය මේක මිල ගාලා මේ පැත්ත තේරෙන්නේ නැත්නම් අනේ මිල ගන්න එපා. මේක ඒ මොනොත් ඔයාලා අමාරු වැටෙනවා ගන්න කට්ටියට විතරක් මිල ගන්න chance එක දෙන්න. කැරට් 88ක් තියෙනවා. මේකට මම 15000 කියන්නේ ඊට වැඩි මිලක් આવොත් ඒත් දෙනවා. ගල් තියෙන ටික පෙන්නන්න. අපිට සෙට් වෙන්නේ නැහැ නේ. බලාගෙන ඉන්න ඉල්ලන්න දෙන හැමෝටම ගල් තියෙනකම් තියෙනවා. ගලට කලින් අපිට පේන්නේ කමෙන්ට්. ඒකනේ. ඒ සිග්නල් වල එහෙම එනවා කපිල ප්‍රියංකර. මේක SG88 මේක 15000 බලන ක්‍රිස්ටල් ලොට් එක එක කැල්ලක් 1000ක්වත් ඇටිලා නැහැ. ඒ විදිහට තමයි බලන්නේ සමහර ක්‍රිස්ටල් කැරට් 7යි 80යි වගේ එහෙම තියෙනවා මේක ජෙවුරු ක්‍රිස්ටල් එක. ක්‍රිස්ටල් එකක් 1000ක් ඇටිලා නැහැ. right? එහෙම තමයි ඇටිලා තියෙන්නේ. මේක SG12 කැරට් 88යි SG12 කැරට් 88යි. දෙකයි මේක තුන්වෙනි එක ලෝචන TI දාලා තියෙන 15000ක් වගේ කියලා හතරයි එනදි පෙන්වන්න ඕන ඒක ලෝචන TI මිල දාලා තියෙනවා විමින්ද රත්න එකක් දාලා තියෙනවා 15000ක් ඕකේ මොම ඩනස් දාලා තියෙනවා 12 ක්‍රිස්ටල් එකක් තියෙනවා ගොඩක් කම්ප්ලීට් ක්‍රිස්ටල් තමයි තියෙන්නේ රයිට් ක්ලීන් ඒවා ඉන්න එහෙනම් මේක ලෝචන TI වාට තමයි යන්නේ ජයන් ජය වේවා ලෝචන TI රයිට් මිලන්ත චානකක් දාලා තියෙනවා 15000ක් වගේ කියලා කරන්ට් එක ආපු එක ලොකු දෙයක් දැන් රෆ් එක ගන්න බෝලේ කට්ටන් පොලිස් එක බලමු මේක SG29 ගොඩක් ආය 15500 පෙන්වන්න එපා කන්ෆර්ම් කියලා වචන දාතින රයිට් එක අයින් කරා නිලන්ද චානක 15000ක් දාලා තියෙනවා නුවන් මුදාර 15500 කුත් දාලා තියෙනවා රයිට් එන්න මෙම හීටර් බ්ලූ එකක් තියෙනවා ඒක සිග්නල් වල මොකක් හරි අගුලක් තියෙන්නේ IG සමාන් එතකොට හිතෙනවානේ ගාන කියන්න කලින් මිල ගහනවා කියන්නේ කොහොමද එතකොට කැරට් එකයි පොයින්ට් 20ක් තියෙනවා කැරට් එකයි පොයින්ට් 20ක් තියෙනවා හීටර් බ්ලූ සපා එකක් මෙන්න මේම ලස්සන පාටක් තියෙනවා ඒ ගාලේ ටොප්පයි ක්ලීන් එකට යන්න පුළුවන් ගාල මේක SG29 මේකට 22කින් උඩ මිලක් ඕනේ හැබැයි SG29 එක 20යි 22000න් උඩ මිලක් තමයි බලාපොරොත්තු වෙන්නේ මොකද ගල ලස්සනයි පාට ලස්සනයි ඒ නිසා ඒ ගාන කියන්න වෙනවා ඔව් අපිටත් ඔක්කොම තමයි පුරස්නේ කියලා දාලා තියෙනවා එහෙම වෙන්න බෑ නේද මම කියන්නත් කලින් මිල එන්න කොහොමද පළුදු තියෙනවා කියලා අහලා තියෙනවා පළුදු තත්ත්වේ පොඩි මෙතන මේකක් තියෙනවා එහෙම ලොකුවට පළුදු නැහැ රයිට් මෙතන පේන ඇති එහෙම ලොකු පළුදු තත්ත්වයක් නැහැ රයිට් මම තමයි මුලින් මිල ගැව්වේ කියලා දාලා තියෙනවා ඒක ඔයාලට පේනවා මම ඒක කමෙන්ට් එකක් ස්ක්‍රීන්ෂොට් එකක් හරි දාන්න පුළුවන් ස්ක්‍රීන්ෂොට් එකක් හරි දාන්න පුළුවන් මෙන්න මෙතන පළුද්දක් තියෙන එක තමයි පේන්නේ මෙන්න මේක වෙන කිසි දෙයක් නැහැ ඒක අර මෙහෙම බලමුකෝ කිසි එක ෆේස් එකට අවුලක් නැහැ ඒකයි මම කියවයි කියන්නේ ප්‍රොෆයිල් ක්ලීන් එකට බලන්න පුළුවන් මම තමයි මුලින් ගැව්වේ කියලා දාලා තියෙනවා මම ස්ක්‍රීන්ෂොට් එකක් එවන්නම් දුමින්ද රත්නායක ඩවුට් තියාගන්න එපා රයිට් නිලන්ද ජානක 22ක් ඕකේ කියලා දාලා තියෙනවා කමෙන්ට් එක ඩිලීට් කරනවා බලමු පොඩි පළුද්දක් තියනවා නේද ඔව් පළුද්දක් තියෙනවා මේකේ ඒකයි අයි ක්ලීන් කියලා කිව්වේ මිලක් තියනවා නම් කමෙන්ට් එකක් දාන්න වැඩි වෙලා පෙන්නන්න අමාරුයි පාටි වලට එම කට්ටියට යන්න තියෙන ඉක්මනට ගල් ටික ඉවර කරලා ටී ටික දීලා දාමු රයිට් මේක ලස්සන ස්පිනර් ගානර් ලොට් එකක් කැරට් 66ක් තියෙනවා ලස්සන ගල් ටිකක් වැඩ කරගන්න පුළුවන් රයිට් මේකට
කට කීයක්ද දාලා දෙන්නේ මේක SD5 දීපා 6500ක් ඕකේ කියලා නේ පළවෙනි කමෙන්ට් එකට මේකක් දෙන්න. ඒ කමෙන්ට් වලට ඉවර කරලා දාපු එක ඉල්ලන්න දැම්මොත් ඕක වෙලා වෙන වැඩි. ඒක බොරු වැඩ. SG5 6500යි ස්පිනල් ගානක් තියෙන්නේ. ලස්සන ගල් වැඩ කරගන්න පුළුවන්. ගෝමෙද කැලි දෙක තුනක් තිබ්බා. ඒක කියන්න අමතකුණා. අයියාර පිටිපස්සේ තියෙන යලෝ කිස්ටර් පෙන්න ඒවා ෆ්‍රී යන්නේ ඒවා දෙනවා ඔක්කොටම ෆ්‍රී යන්නේ. ලෝචන දාලා තියෙනවා SG5 6500ක් ඕකේ කියලා එන එක ලෝචනට යනවා. පසියුදිල්ලාර ටෙස්ට් කියලා දාගෙන අර මිල ටයිප් කරනකොට ගල දීලත් ඉවරයි. ඒ නිසා මම ගල් පෙන්නනකොට ඒක සිග්නල් වල පොඩි අවුලක් තියෙනවා. ඒක වැරදිරි කන්න එපා කවුරුත්. සිදත් කුමාර දා තියෙනවා, නව්කර් දාලා තියෙනවා, ලියෝ ජේම්ස්, සමන්ද සිල්ලා, ප්‍රසන්න, නිෂාට්, මනරුවන්, සසංග, සුජිත්, නිරෝෂන්, IG සමාන්, රසංග සම්පත්, චාමර, සුරවීර, නයන ප්‍රසාද්, කපිල ප්‍රියංකර, කෝලිත නියන්ගම, පසිදු, ශාමාල්, සුපුන් තරිදු කියන ගොඩක් කට්ටිය කියන ප්‍රභාත් මංජුල රංජි සමරකෝන් ගොඩක් කට්ටිය කියනවා. එහෙම තමයි ඒකට මිලාවේ. රයිට් මේක තනි ගලක් චරිත් ජීවන්ත ලීලා නර්ෂ 6500 අනුර කුමාර ගන්න බැරි වෙන කට්ටියට තව ගන්න විදියක් තියෙනවා. පළවෙනි කමෙන්ට් එකට දෙන්න එපා කියලා දාලා තියෙනවා. නෑ මේ ටික ඉවර කරලා ෆ්‍රී ටික දෙන්න ඕන මට. ඒකයි මම ඉක්මන් කරන්නේ. හැමෝටම ගන්න ගල් ටිකක් වෙනම හරි ගස්සලා තියෙන. ඒක හැමෝටම ගන්න පුළුවන්. රයිට් මේක SG3යි මේක ඊයද SG ඉන්නාලි දෙක මේක SG14 නුවන් උදර 8000 කුත් දාලා නෑ ඒක 6500 නේ මම කිව්වේ ඒ ගාන තමයි යන්නේ. එමුණු තව ලාභ ගන්න බැරිලා රමේෂ් වීරසේන 7000 කුත් දාලා මේක මෙහෙම දෙන්නම්. මේක පස්වෙනි කමෙන්ට් එකට දෙන්නම්. මේක පස්වෙනි කමෙන්ට් එකට SG14 නෙට්වර්ක් ස්පීඩ් එක අනුව කමෙන්ට් එන විදිය. ඒක තමයි ප්‍රශ්නේ. ඒක වෙන දෙයක් නැහැ. වර්ධියා කල්ප ගන්නත් එපා රයිට්. මේක SG14 කැරට් 3.55ක් තියෙනවා. රයිට් මෙන්න මේ වගේ ගලක් පුච්ච ගන්නත් පුළුවන් වැඩ කර ගන්නත් පුළුවන්. ලෝචන ඔයා ලංකාවේ නෙමෙයි ඉන්නේ. ලෝචන මම හිතා ලංකාවේ ඉන්නේ. මේකට මම මිල කියන්නේ SG14 7500ක් 7500ක් ඕකේ කියලා එන පස්වෙනි කමෙන්ට් එකට දෙන්නම් මේක. මෙන්න මේම ගලක් තියෙන ගෙවුඩක් තියෙනවා. නමුත් කට් කරගත්තොත් ලස්සන ලක්ස්ටර් එකක් එනවා. මොකද ග්ලාස් බොඩි ගලක් තියෙන්නේ. එහෙම වුණොත් මේක පස්වෙනි කමෙන්ට් එක දෙන්න. එතකොට ඒක ලක් එකට යන්නේ. මේක පස්වෙනි කමෙන්ට් එකට SG14 කැරට් 3.55ක් තියෙන ගලක් 7500යි කිව්වේ. පස්වෙනි කමෙන්ට් එකට දෙන්න. ලස්සන ගලක් වැඩ කරගන්න පුළුවන්. ඒක හරියනකම් ඊට පස්සේ පටන් ගමු අපි හරි. නෙට්වර්ක් එක පොඩ්ඩක් හරියන්න ඕනේ. අර කෝකේ උන්නේ නැහැ. විනාඩියක් දෙන්නවම. සිග්නල් පොඩ්ඩක් හරියනකම් විනාඩියක් දෙන්න. කවුරුත් කමෙන්ට් කරන්න එපා. ඒක එතකොට මට ගණන් ගන්න අමාරුයි. අතුල කුමාරට තමයි මේක යන්නේ. එතකොට අතුල කුමාර ජයග්‍රාහකයා 7500ක SG14 SG14 අතුල කුමාර තමයි මේක යන්නේ. රයිට් අතුල කුමාර එන ඔයාට මේක යනවා පස්සේ කවුරු හරි නෙට්වර්ක් ප්‍රශ්න හරියයි. දැන් හරියයි. කමෙන්ට් ටික මට ඉන්න ඕනේ. සිග්නල් අවුල් නැහැනේ. අතුල කුමාරට chance එක. රයිට්. මගේ කමෙන්ට් පොඩ්ඩක් පරක්කු වෙනවා. මං එන අනිත් ෆෝන් එකෙන් බලන්නම්. good luck කියලා දාලා තියෙනවා රවි දසනායක ජය වේවා කියලා කපිලු ප්‍රියංකර දාලා තියෙනවා. රයිට් මේක SG13 පොඩි ගෙවල කැලි ටිකක් තියෙන්නේ. කැරට් 9.80යි. කැරට් 9.80යි. කැරට් 9.80ක් තියෙනවා මේ ගල් ටිකේ. මේක මම දෙන්නම්
මේක අලුත් කෙන්ට chance right මේක දෙන්න මෙහෙම පාට තියෙන ගලක් හරි දැන් කමෙන්ට් එනවා right okay එතකොට මෙහෙම මේක මෙහෙම කට් කරගන්න පුළුවන් ගල් තියෙනවා පොඩි පොඩි ගල් මේක SG 13 SG 13 මේක 3000කට දෙන්න all the best sir කියලා දාලා තියෙනවා SS වන්ඩර් ජයවා කියලා දාලා තියෙනවා ගල් ටික ඉවර කරලා ඉක්මනට වැඩේට ඉතර කරමු ඉක්මනට මිස් වුණා කියලා දාලා තියෙනවා මේක පළවෙනි කමෙන්ට් එකට යවන්නම් පහ මගේනේ රිෂාන් මොහමඩ් මම එවන්නම් මේ ස්ක්‍රීන්ෂොට් එකක් ඒක අතුරු කුමාරට ගියේ ගිවුඩ ගල් ටිකක් තියෙන්නේ කැරට් 9ක් තියෙනවා SG 13 3000ක් ඕකේ කියලා දාලා තියෙන අනුර ශාන්ත එන එක අනුර ශාන්තට එනවා ඊට පස්සේ අතුල නන්දන තිලක් දිසානායක නයන ප්‍රසාද් ප්‍රියන්ත සේනාරත්න රවි දසනායක යස් ජයවා කියලා දාලා තිනවා අතුල කුමාර 3000ක් දාලා තිනවා ඉස්සරම එක අනුර ශාන්තට තමයි කියන්නේ අනුර ශාන්ත ජයන් ජය වේවා චන්දන ජයවර්ධන ජස් සියා ජය වේවා සියලු දෙනාටම කියනවා ජය වේවා චන්දන ජයවර්ධන ගොඩක් කට්ටිය ඒකට කමෙන්ට් කරනවා DS ජේම්ස් IG සමා නරින් සංජීව ජය වේවා කියලා දානවා මෙතුන් දින්සත් ගොඩක් කට්ටිය කමෙන්ට් කරනවා ඉතින් ඒක සෝල්ට් වුණා ඊට පස්සේ මේම බ්ලූ පැන්සිල් ගල් ටිකක් නෑ මේ ටික බලමු මේක හීටඩ් බ්ලූ ගල් ටිකක් කැරට් 1.65ක් තියෙනවා කැරට් 1.65ක් තියෙනවා ටොප් එක ක්ලීන් කියලා කියන්න මේකට SG 34 මේකත් SG 34 10000ක් ඕකේ කියලා එන්න ඕනේ හරියටම SG 34 10000ක් ඕකේ SG 34 10000ක් ඕකේ කියලා තමයි කමෙන්ට් එක එන්න ඕනේ අනිත් වෙන කමෙන්ට් 10000ක් ඕකේ SG 34 ඕකේ එම්ම පිළිගන්නේ SG 34 10000ක් ඕකේ කියලා න පළවෙනි කමෙන්ට් එක right අනුරශාන්ත ස්තුතියි කියලා තියෙන අනුරශාන්ත ජයන් ජය වේවා ලාභ ලැබෙන්න ඕනේ නිසං ධනංජය ටෙස්ට් කියලා දාලා තියෙනවා කමෙන්ට් එනවා නිසං ධනංජය ජය වේවා SG 34 10000ක් ඕකේ ඒක තමයි කමෙන්ට් එක right බ්ලූ ගල් තුනක් තියෙන්නේ SG 34 10000ක් ඕකේ කියලා රවි දසනායක තමයි ඒක ඉස්සරම දාලා තියෙන්නේ එහෙනම් රවි දසනායක ඔයාට තමයි යන්නේ ඊට පස්සේ SG 34 10000ක් ඕකේ කියලා සස්සිය අනුෂ්ක දාලා තිනවා සේනාරත්න සිලෝන් ජේම්ස් දාලා තිනවා 10000ක් SG 34 රොෂාන් ෆර්නැන්ඩස් ටෙස්ට් කියලා දාලා කමෙන්ට් එනවා නිලාන්ත චානක දාලා තියෙනවා අජිත් කුමාර දාලා තියෙනවා ඉතින් ඒක රවි දසනායක අයිවාට තමයි යන්නේ ජයන් ජය වේවා right මේක ක්ලීන්ම ගලක් හීටඩ් ගොඩක් කට්ටිය එකට දානවා නිලංසඤ්ඤ මහේෂ් මදුසංග කපිල ප්‍රියංකර ඔයා පොඩ්ඩක් හමු වෙන්න පුළුවන්ද කියලා දාලා දෙනවා මාධව සිරිවර්ධන හම්බ වෙන්න පුළුවන් මට කෝල් එකක් දාන්න දවසකට කලින් කෝල් එකක් දාන්න එතකොට මම කියන්න ඉන්න තැන ගොඩක් කට්ටිය කමෙන්ට් කරනවා right ඉතින් ජය වේවා හැමෝටම ගන්න හැමෝටම බලාගෙන ඉන්න තා පොඩි ගල් ප්‍රමාණයක් තියෙන ඒක ඉවරන ගම ඉවරන ගම අපි ඉක්මනට ෆ්‍රී ගල් ටිකට යමු right මේක SG 39 කැරට් 1.01ක් තියෙනවා එම සර්ටිෆිකේට් එක දාලා තියෙන්නේ කැරට් 1.1 වයිට් එකක් නැචරල් කරන්ඩම් හීටඩ් මේකට 15000 උඩ මිලක් දෙන්න ක්ලීන් ගලක් අලුදු නැහැ කෝඩ් එක SG 39 15000 උඩ මිලක් දෙන්න ජයව රවි අවියේ කියලා දාලා තියෙනවා කවුද පරිදු ලක්මා පරිදු මොකද නිස්සද්ද සිග්නල් කැඩෙනවානේ කියලා දාලා තියෙනවා රොෂාන් ෆර්නැන්ඩස් ඒ මොකද රොෂාන් ෆර්නැන්ඩස් ඔයා පොඩ්ඩක් ලොග් අවුට් වෙලා ආයේ ලොග් වෙන්න එතකොට හරියයි මේක බ්ලූ ටින්ට් එකක් දෙදලා තමයි තියෙන්නේ ලස්සන ගලක් ක්ලීන් ගලක් SG 39 15ක් ඕකේ කියලා දාලා තියෙනවා රවි දසනායක ඊට වැඩි උඩ මිලක් තියෙනවා නම් ඒත් බලන්න පුළුවන් සිනිතා සිලෝන් ජෙම් 15ක් දාලා තියෙනවා ඊට වැඩි වැඩි මිලක් තියෙනවා නම් ඒ chance එක තියෙනවා කාට හරි එහෙම ඕනනම් කියන්න වැඩි මිල දෙන්න ඕනේ නැත්නම් මේක රවි දසනායක ඔයාලට තමයි කන්ෆර්ම් වෙන්නේ පොඩි වෙලාවක් දෙන්න එවරයි දේවරයි
තුන් අයරයි SG ලෝචනක් දැම්මේ 15000යි රවි ජයවර්ධන එහෙනම් ඔයාට යනවා ඒක ජයින් ජයවා අයියේ අපිට ගන්න පුළුවන් කල් ටිකක් දෙන්නකෝ රවි දසනායක රවි දසනායකට යන්නේ ඒක නැචරල් එලෝ සපා 1.5 කැරට් ගල් තියෙනවාද හොඳ පාට තියෙන ගල් දිනිරු හසේසර මයගාව තියෙනවා කෝල් කරන්න කට් කරපුවක් තියෙනවා රෆ් එකක් තියෙනවා දෙන්න පුළුවන් රයිට් නැචරල් යෙලෝ සබා කැරට් ගල් තියෙනවා ඔව් තියෙනවා SG 39 15 500 චතුරංග බණ්ඩාර දාලා තියෙනවා චතුරංග බණ්ඩාර පොඩ්ඩක් කරක් වී එක ඔයා රයිට් ඊට පස්සේ මෙහෙම තියෙනවා බ්ලූ පැන්සිලොට් එකක් සපායා කැරට් 23යි 0.35යි රයිට් කැරට් 23.35යි මෙන්න මෙහෙම ගල් ටිකක් තියෙන්නේ මේකට ස්ටාර්ට් ප්‍රයිස් එක 15000 දෙන්න 15000ට වැඩි මිලක් තියෙන වැඩි මිලක් තියෙනවා නම් ඒත් බාර ගන්නවා මගේ කන්ටැක්ට් නම්බර් එක 0යි 0යි 76යි 97යි 10යි 365 075යි 39යි 79යි 439 නම්බර් දෙකක් තියෙනවා දෙකෙන් WhatsApp තියෙනවා මේක SG 4 කැරට් 23.35 බ්ලූ ෆැන්සි සපායා 15000ක් මිලක් බලන ඊට වැඩි මිලක් තිබුවොත් ඒකත් බලන මොකද මේ දවස්වල ගල්වල තත්ත්වයේ යන මිලත් එක්ක මේ ගානට දෙන එකම ලොකු දෙයක් 15ක් වගේ කියලා රණතුංග පතිරණ දාලා තියෙනවා ඊට වැඩි මිලක් આવොත් ඒත් බලනවා බලමු ඇයි ඒවට පැන්සි කියන්නේ පැන්සි කියන්නේ සාමාන්‍ය වගේ පොඩි පොඩි පළුත් තියෙනවා පාට අඩුයි ඒ වගේ පොඩි පොඩි දේවල් ඉඳලා අපි ඒවා පැන්සි ගල් වලට දාලා තමයි කියන්නේ ලක්ෂානි රජකරුණා ජනක චතුරංග 15 500ක් දාලා තියෙනවා නිසන් ජනන්ජේ 15යි දැනට ජනක චතුරංගට තමයි කියලා තියෙන්නේ 15500ට අලුතෙන් ගල් ගන්න කට්ටිය මගේ WhatsApp නම්බරයට හරි මගේ Messenger එකට හරි මැසේජ් එකක් දාන්න ඊට පස්සේ මම ඔයාලට කමෙන්ට් එකක් මැසේජ් එකක් දාන්න කොහොමද කන්ටැක්ට් කරගන්නේ කියලා IG සමන් දාලා තියෙන 15ක් ඒක එනං ජනක චතුරංගට මම කන්ෆර්ම් කරනවා මැසේජ් එකක් කමෙන්ට් එකක් එනවා නම් ටයිම් එක ඇති එහෙනම් ඒක ජනක චතුරංග ඔයාලට කන්ෆර්ම් කරනවා මොකද ඉවර කරන්න ඕන ඉඳ ඉක්මනට මේක අඩුවට ගන්න දෙන්නම් SG 4 15000ක් වගේ කියලා දාලා තියෙනවා IG සමන් 15500ක් දාලා තියෙනවා මේක ලෙමන් ක්වාර්ට්ස් දෙකක් පෙයාර් එකට යන්නේ කැරට් 3.15ක් තියෙනවා අවිෂ ගෑසන් 15500ක් දාලා තියෙනවා ඉතින් ඒක සෝල්ඩ් වුණා IG සමන් 15600කුත් දාලා තියෙනවා සෝල්ඩ් ලස්සන කද්දයක් ගහලා තියෙනවා ඉතින් ජුවලරි කරන කම්පියට හොඳයි මේකට 5000ක් බලනවා SG 37 මේක 5000ක් බලනවා ලෙමන් ක්වාර්ට්ස් ගල් දෙකකින් හදලා තියෙන්නේ මෙන්න මේ විදිහට ඒකට 5000ක් බලනවා කෝඩ් එක SG 37 අයියේ නම්බර එක දාන්න ඕක කියලා දාලා තියෙනවා මගේ නම්බර එක මන් දායි 076 97 10 385 075 39 79 439 SG 37 5000ක් ඕකේ කියලා මනුරුවන් මනුරුවන් වජිරනායක දාලා තියෙනවා ඒක මනුරුවන්ට යනවා ජය වේවා රවි දසනායකත් දාලා තියෙනවා SG 37 4000ක් ඕකේ කියලා රුමේෂ් වීරසේන දාලා තියෙනවා SG 37 5000ක් ඕකේ කියලා පොස් කමෙන්ට් එක මනුරුවන් එයාට යනවා අජිත් කුමාර දාලා තියෙනවා රවි දසනායක 5ක් ඕකේ කියලා දාලා තියෙනවා ඉස්සෝගේ අයියේ අවිෂ ගෑසන් 5500ක් දාලා තියෙනවා ඒක 5500 මට වැඩි මල්ලි 5000ට දෙන්නම් මම මේක රයිට් ඊට පස්සේ මේක ලස්සන ගානට් ගලක් පාට පේන කට්ටියට පේන ඇති මම මේ කලින් ලයිව් එකේ දැම්ම ඒක හරි සෙට් වුණා මේක SG 32 කැරට් එකයි 0.25 තියෙන්නේ මේකට 3000ක් බලනවා මම 3000 ඕකේ කියලා ඉන්න පළවෙනි කමෙන්ට් එකෙන් තමයි එකක් දෙන්නේ ගල පොඩ්ඩක් අතර නම් පෙන්වන්න නැත්නම් ඒක මේක SG 32 කියලා දාන්න නැත්නම් පැටලෙයි ඈ කලර් එක පොඩ්ඩක් මම වෙන්න මාතර නම් පෙන්වරයි ඒ කලර් එකට මම කියන්නේ කැරට් එකයි 0.25ක් තියෙනවා ක්‍රීන් ගලක් G32 ජුවලරි කරන කට්ටිය දන්නා මේ කලර් එක මොකක්ද කියලා
එම දන්න කෙනෙක් ඉන්නවා නම් මිලක් දාන්න. රුමේෂ් වීරසේන SG32 3000ක් ඕකේ කියලා දාලා දෙනවා. සසි අනුෂ්ක 3000ක් ඕකේ කියලා දාලා තියෙනවා. ලිලාන් 390 0.76 97යි 10යි 365 97යි 10යි 365 මොනරුවන් දාලා තියෙනවා. මේ කියන්නේ එතකොට රුමේෂ් වීරසේන තමයි මේ කියන්නේ. ලෝචන උඩගෙදර දාලා තියෙනවා. සමන්ද සිල්ල දාලා තියෙනවා. රවි දසනායක ලිලාන් හර්ෂ ලස්සන පාට කියලා තරු දාලා තියෙනවා. ලස්සන පාටක්. ඒක ඊට වඩා වැඩි මිලක් බලන්න පුළුවන්. අඩුවට දෙන්න එපා. ලස්සන පාට කලක්. ඒක කලාතුරකින් හම්බෙන පාටක්. රයිට්. මේ ලොට් එක පෙන්වන්නම්. උවමනා කෙනෙක් මිල ගන්න මං ගීසරේ ලක්ෂයක් මිල දාපු ලොට් එකක්. අලුත් අවුරුද්දක්. සමායට මගේ අතින් පාඩුත් ඇති. ඒ ගැනත් හිතුවේ නෑ මම. මට අඩු වුණාද? දකින්න අපිට ගල් එන්නේ නෑ මීට ඉස්සෙන්ද නෑ ගල් තියෙනවා හැමෝම බලාගෙන ඉන්න හැමෝටම ගල් දෙන්න මම හරිගස් ක්‍රමයක් හරිගස්සලා තියෙනවා හරි කැරට් 42ක් තියෙනවා රයිට් සමහරවිට මට අතින් පාඩු වෙයි කරන්න දෙයක් නෑ එම ඔලෝචන ටිකයි කරයා කලර් එකක් නෑ සසි ඒක ඔයාලට පෙන්වන විදිහ සසි මම ඒක වාර ස්ක්‍රීන්ෂොට් එකක් එවන්න රයිට් එහෙම කරන්නේ නැහැ කාටවත් මම මේකට මම 80ක් බලනවා ගේසරේ ලක්ෂය බලු මිලක් මම 20000ක් අඩු කරා 20000ක් අඩු කරලා ආයෙත් මේ සමහරට අතින් පාඩු ඇති ඉතින් ගන්න කෙනෙක්ට chance එකක් තියෙනවා මගේ අතින්ම 20000ක් මම අඩු කරලා දාපු නිසා ලාභයි රයිට් ඔක්කොම තියෙන්නේ බ්ලූ සපායා පින්ක් පත්පනාග කැලි විතරයි. ඉතින් එහෙම ලොට් තෝරලා ගන්න නැහැ. ඉතින් එහෙමත් මම තෝරලා දෙනවා. මේක ගිස්සරේ ලක්ෂය බලපු ලොට් එකක්. ඉතින් අලුත් අවුරුද්දක් එනවා. කවුරුයි ලාභ ගන්න ඕනේ. මගේ ගාන 80යි. පුළුවන් නම් මම බේරලා දෙන්න. දැන් රතු පාට නිල්ලලා වෙන්නේ. ඒ කියන්නේ එච්චර ඉක්මනට පටන් ගත්තද රටක් සිංහල. පැය ගානක් තියෙනවානේ. රයිට් ඉක්මන් වෙන්න ඕනේ. කියන්නේ මේ වෙලාවේ අමාරු නම් මෙස් කියලා කමෙන්ට් එකක් දාන්න අවුලක් නැහැ. ගල් ටික පෙන්වන ඇති මට හරි. මේ කියන්නේ මෙන්න මේ ගල් ටික විතරක් සාමාන්‍යයෙන් ගානකට යන්න පුළුවන්. රයිට් මේක නේ. මෙන්න මේ ගල් ටික. හොඳ මිලල් වල තනි කරලා යන්න පුළුවන්. ඉතින් අවිෂ ගයසන් 80ක් දාලා තියෙනවා. ස්ක්‍රීන්ෂොට් එකක් එවන්නකෝ බලන්න කියලා දාන සසි අනුස්ක ඕකේ මම වාරි ස්ක්‍රීන්ෂොට් එකක් එවන සසි එවරේජ් කීයද කියලා දාලා දෙන කැරට් 42යි ගල් ගානක් ගණන් කරන්න ඕනේ මොනොත් මේක එවරේජ් බලන්න ඕන ලොට් එකක් නොවේ මොකද මේ තියෙන ගානත් එක්ක අතුල කුමාර 80ක් ඕකේ කියලා දාලා තියෙනවා සර් ඕක කඩලා දෙන්න බැරිද කඩලා දෙන්න ගල් තියෙනවා ඒ ටිකත් මම දෙන්න right ඉස්සරමාව අවිෂ ගයෂා නීගාත අතුල කුමාර ඇවිල්ලා තියෙනවා ඊට වැඩි මිලක් තියෙනවා දෙන්න පුළුවන් ලයිව් එක බලන අය අපි දෙන්නෙක් සෙට් වෙලා ගමුද එහෙමත් දෙන්න නෑ එහෙම ඕනේ නෑ ගල් තියෙනවා බය වෙන්න එපා සර් ඕක කඩලා එහෙම වෙන්න ඕනේ නෑ මම දෙන්න ඒක එහෙනම් අවිෂ තමයි කලින් මිල දැම්මේ එහෙනම් ඒක අවිෂ ගයෂාන් ඔයාලට එනවා ජයෙන් ජයම වේවා මේක ID එකක් ගන්න විතරයි මිල දාන්නේ මේක බොඩි ලොට් එකක් තියෙනවා මේක SG23 කැරට් 4ක් තියෙනවා මේකේ මට පේන විදිහට එක ස්පිනර් කැලක් තියෙනවා ඉතුරු ටික ගන්නට කැරට් 4ක් තියෙනවා මේකට 5000ක් බලන 81ක් දාලා තියෙන අතුල කුමාර කටක් සිං කවුද කොටන් ක්ලබ් දාලා තියෙනවා 80000ක් ඉතින් ඒක සෝල් ඒකේ තව ලොට් දෙක තුනක් තියෙනවා බලමු ඒ ටිකත් අඩුවටම දෙනවා මේකට 5000ක් දෙන්න මට SG32 5000ක් ඕකේ කියලා එන පළවෙනි කමෙන්ට් එකටම දෙන්න ලස්සන ගල් ටිකක් තියෙන්නේ නිසංජනංජ 82ක් දාලා තියෙනවා ඒක සෝල්ඩ් වුණා අලුත් අවුරුද්දින් chance ගන්න හැමෝටම දෙනවා තව 1 2 3 4 5 6ක් වගේ තියෙන්නේ ඒ ටික කරනවා විතරයි SG23 5000ක් ඕකේ කියලා දාලා තියෙනවා රවි දසනායක එහෙනම් රවි දසනායකේ වාට යනවා ඒක ජයන් ජයවා විශේෂයෙන් තැන්ක්ස් කියලා දාලා තියෙනවා තැන්ක්ස් බ්‍රදර් ජයන් ජය වෙන්න ඕනේ අලුත් අවුරුද්ද ජයන් ජයම වෙන්න ඕන ඔයාලට රයිට්
අජිත් කුමාර SG 23 50ක් ඕකේගේ ඕම් සිවත් 23 50ක් ඕකේ කියලා දාලා තියෙනවා. ඒක ඉවරයි. ඊට පස්සේ මේක SG 9 right? මේක SG 9 SG 9 කැරට් 34.75යි. ඒක තව එනා කමෙන්ට් ඔය කමෙන්ට් මට පේන්නේ නැහැ නේ කියලා. IG සමාන ආයි ලොග් අවුට් වෙලා ඉන්න 5000ක් ඕක කියලා සසි අනුස්ක දා තියෙන ඒක ගියා සසි අනුස්කේ කතා බලන් ඒක කියව ගන්න කලින් කමෙන්ට් යනවා. කතා බලන්නේ ඒක පොඩි අවුලක් එතන පොඩි අවුලක් වෙලා වගේ. ඒක බලමු අපි. මම එවන්න ඒ කමෙන්ට් එක. තුසිත ජේම්ස් 5000ක් ඕකේ ලිලාන් හර්ෂ 5000ක් ඕකේ මනරුවන් එමු ගොඩක් කට්ටිය 5000 දාලා තියෙනවා. නම් ටික කියවන්න අමාරුයි කමෙන්ට් එක ඉක්මනට උඩට යනවා. ඉතින් මේකේ කැරට් කීයද මං කිව්වේ කැරට් 34.85ක් තියෙන SG 9 එවුඩ ගල් තියෙනවා ලස්සන ක්ලීන් ගල් තියෙනවා ෆැන්සි ලොට් එකක් තමයි ඒකත් මොන ටෝස් ගාලා ගල් ටික පෙන්වන්න ඒකෙත් ඒක මං 20යි බලන්නේ SG 34 SG 34 20යි බලන්නේ මම ඒකට ඒකත් පළවෙනි කමෙන්ට් එකකටම දෙන්නන්න SG 9 කැරට් 34යි SG 9 කැරට් 34යි එක 20000කට තමයි යන්නේ රැවට් රබීට කලින් මම දැම්මේ කියලා අජිත් කුමාර දාලා තියෙන මොකේද ඕම් සිවත්ති සිද්ධම් 5000ක් දැම්මට නෑ කොහේ ඉස්සරම නිසාන් ජනන්ජ 8000 ගැව්වට පස්සේ ඊළඟට මිලවිලා තියෙන රවි දසනායක SG 23 5000ක් ඕක කියලා අවේශ ගයිසන් තැන්ක්ස් කියලා ඊට පස්සේ දාලා තින්නේ සිග්නල් එක ඔයාලට වෙන්න විදිය වෙනස් නමුත් මට එන්නේ වෙන විදිය කරතයි ඒක මං එවන්නම් අනේක ලයිව් කරද්දී එහෙම වෙනවා ඒක ගැන වැරදි අවබෝධයක් ගන්න එපා ඒක ලයිව් කරද්දී එක එකනට එක එක විදිය පේන්නේ රයිට් රවුසාලි SG 9 20000ක් ඕකේ කියලා දාලා තියෙනවා කමෙන්ට් ඉක්මනින් පේන අය කවුද කියලා කමෙන්ට් එකක් දාන්න නෑ ඊට කලින් ඇවිල්ලා තියෙනවා no problem please try your luck මල්ලා good luck again කියලා දාලා තියෙනවා රවි දසනායක කිසේකට මිලවිලා තියෙන ඉස්සරම අතුල කුමාරක කමෙන්ට් උඩට යනවා ඉක්මනට මට කියව ගන්න අමාරුයි විනාඩියක් දෙන්න රවුසාලියට කලින් අතුල කුමාරගෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ SG 9 නේද ඔව් SG 9 20000ක් ඕකේ කියලා අතුල කුමාර දාලා තියෙන ඊට පස්සේ තමයි රවුසාලිය දාලා තියෙන්නේ ඊට පස්සේ ලක්ෂානි දාතන කමෙන්ට් ඉක්මනින් පේන අය එක කවුද කියලා කමෙන්ට් එක දාන්න කියලා අතුල කුමාර එහෙම මුලට ගන්න ගියොත් ආය අමාරු වෙනවා SG 9 කීයද කිව්වේ කියලා දාලා තියෙනවා සමන්ද සිල්ලා එක 20ක් කිව්වා නිලන්ද චානකත් දාලා තියෙනවා 20ක් කියලා ඒක අතුල කුමාරට තමයි යන්නේ අතුල කුමාර ජයෙන් ජයවා මේ අපිට කතාව ඇහෙන්නේ පොඩ්ඩක් පස්සේ අතුලට දෙන්න කියලා අවශ්‍ය ගයිසන් දාලා තියෙනවා ජයෙන් ජයම වේවා අතුලයි අනේ ඒක පොඩ්ඩක් තේරුම් ගන්න මේ සිග්නල් එක එකනාට එක විදිහට පේන්නේ නෙට්වර්ක් වදින විදිහ තමයි තව ලයිව් ඔයාලා වීඩියෝ එකක් ගිහලා බලන්න කොහොමද එන්නේ කියලා එතකොට ඔයාලට ඒක තේරෙයි මට ඒක කියන්න තේරෙන්නේ නැහැ රයිට් මෙන්න මේ ලොට් එක කවුරු හරි ඉල්ල ගන්න නම් මේකත් ලාභ ගන්න පුළුවන් විදිහ ලාභ ගන්න කොහොමද කියලාත් මම කියලා දෙන්න කැරට් 68.45ක් මේ වැටෙන්නේ හරි අතුල කුමාර අතුලට දෙන්න කියලා දාගෙන අතුල කුමාර තමයි පොස්ට් එක රයිට් ඒක තමයි ඒක වැටෙන විදිහ එක එකනට පේන විදිහ වෙනස් රයිට් ඒක සිග්නල් තියෙන විදිහ අනුව එමෙ පේනවා ජයවා අතුල කියලා දාලා තිනවා රවුසලි එක බලන්න දෙන්න මෙහෙම ගල් ටිකක් තියෙන්නේ මේක මම 1.10ක් කියපු ලොට් එකක් අද 10000ක් අඩු කරලා ස්පීඩ් ඒක මොකොත් කවුරුත් හිතන්න එපා ඒක එම තමයි හරි කවුරුත් හරි විදිහට තේරුම් ගන්න එපා ඒක එම වෙනවා මේ ලයිව් කරද්දී අපිට ඒක එනික වෙන දෙයක් මොකද සමහර කට්ටිය කමෙන්ට් එන්න සමහර කට්ටිය ඉස්සරම දාන කමෙන්ට් එක මට දවස් 4මුත් ඇවිල්ලා තියෙනවා ඒ හින්දා ඒක ගැන වැරදි අවබෝධයක් ගන්න එපා රයිට් මේක SG 20 කැරට් 68ක් ගණක් තියෙනවා මේක මම 1.10 කියපු ලොට් එක දැන් ලක්ෂයකට අඩු කරලා තියෙනවා මේ ගල
කැරට් 2.50ක් තියෙනවා ක්ලීන් ගලක්. ඊට පස්සේ මේ ඔරෙන්ජ් සපා එකක් තියෙනවා. ඒක කැරට් 2.70ක් තියෙනවා. ඒකෙත් ක්ලීන් ගලක් වැඩ කරගන්න පුළුවන්. ඕකේ හැපි නිව් ඉයර් everyone කියලා දාගෙන රොෂාන් ෆෑන්ඩස් ඔන්නයි රොෂාන් ෆෑන්ඩස් තමයි හරියට කම ජොයින් වෙනවා. මේක 4.70ක් තියෙන කෝවංගු ගලක්. කැරට් එකමාරක ලස්සන ගලක් වැඩ කරගන්න පුළුවන්. එතකොට ඒ ගල් තුනත් ඇති ලාභ ගන්න. හරිද? thanks for your understanding කියලා රවි දසනායක දා තිනවා. ඕකේ ඕකේ. එහෙම තමයිම වෙනවා. වයිට් සපා එකක් තියෙන කැරට් 4යි කැරට් 4 ගලක්. මේක ලස්සන ගලක් වැඩ කරගන්න පුළුවන්. ඒ කැරට් එක වගේ වැඩ කරගන්න පුළුවන් ගල් මන් දාන්නේ. එතකොට ඒ ටික ඇති ඔයාලට ලාභ ගන්නම. ඉතුරු ගල් ටික මේ විදිහට තියෙනවා. ඒ වගේත් මම බර පෙන්නන්න ක්ලීන් ගල් තමයි ගොඩක් තියෙන්නේ. දෙකයි 40යි 2.30යි 2.60යි 2.40යි 2.5යි තව සිංගලයිට් කැලි දෙකකුත් තියෙනවා එකේ. අවිෂය ගයසන් SG20 1 lakh ඕකේ කියලා දාලා තියෙනවා. එහෙනම් ඒකත් අවිෂය ගයසන්ට තමයි යන්නේ. මට වැඩි මිල එපා. මම 1.10ක් බලපු ලොට් එකක් කලින් ලයිව් එකේ බලන්න. මම දැම්මයි මිල කොහමද කියලා. මම සමහරවිට මට පාඩු ඇති. ඒක මම බලන්නේ මොකද අලුත් අවුරුද්දේ අනික් කට්ටියට වාසි වෙන්න කියලා තමයි එමෙ දෙන්නේ. ඒක ඇත්ත මම දාපු එක කමෙන්ට් එකක්වත් අද කිව්වේ නැහැ. සමීර මහත්තයා සතුන් ශ්‍රීමා දැම්මද කමෙන්ට්? මට ආවේ නැහැ. ආවනම් කියවනවා. ඉතින් මම කියවන්න නැතුව එහෙම මගරින් යන්නේ කොහොමද? ලයිව් එකේ සිග්නල් නැතිව කාපකොටුවා දැක්කේ අපිනේ. ඔය ඒක සමහර කට්ටිය ගොඩක් මේ මුලින් ඉඳන් හිටිය කට්ටිය දන්නවා ඒක වැරදි තා බෝධේර ගන්න එපා රයිට්. අස්සේ තව පොඩි ලොට් එකක් දෙන්නම් ගන්න පුළුවන් කට්ටියට. මේක කැරට් 18ක් තියෙනවා SG 10 රයිට්. ක්ලීන් ගල් තමයි. හැබැයි පොඩි පොයින්ට් සයිස් ගල් වැඩ කරගන්න පුළුවන් මිලිමීටර් සයිස්. මේක 10යි බලන්නේ SG 10 10000ක් ඕකේ කියලා එන පළවෙනි කමෙන්ට් එකට දෙන්න. ගස් උඩ නැගපු කොල්ලෝ. ඔව් මම දැකලා තියෙනවා තරබියෝ මාර්ගයමක් දාලා මේ ගලක් ගන්න මොකද සිග්නල් නැහැ. එහෙම ප්‍රශ්න එනවා. කමෙන්ට් දානකොට තරිදු කමෙන්ට් දාද්දී ගල් දෙකක් පහු වෙලා වැටෙන්නේ. ඔය සිග්නල් කියන්නේ නරක මිනිස්සෙක් වටේ කට්ටිය කොටවනවා ඊට පස්සේ hina වෙනවා. ඒක ඇත්තටම සිංහ. මම ඩයලොග් අපේ ප්‍රදේශන අවුලක් නෑ. ඒක එක ප්‍රදේශයෙන් එක පැත්තට ඒක වෙනස් වෙනවා. මොකද මම මාතර ගිහලා ඩයලොග් ඇත්තෙම නෑ. මොබිටෙල් හච් තියෙනවා. ඉතින් මේට හච් නෑ. පසිදු තාරක SG 10 10000ක් ඕකේ කියලා දාලා තියෙනවා. එන එක පසිදු තාරක කරන ඔක්කොම සපයි ක්ලීන් ගල් ටික පොඩි ගල් ටික. ඒක එකම විදිහට වැඩ කරලා ඒක සෙටින් එක කරවා ගියාදලා නැත්නම් ජුවලරි එකක් වටේට දාලා එහෙම තමයි දෙන්න ඕනේ. රයිට්. එහෙනම් ජය වේවා තිලක් දසනායකක් දිසානායක දාලා තියෙනවා 10ක් ඔකේ කියලා විශ්ව ගයසන් 10ක් දාලා තියෙනවා IG සමන් දාලා තියෙනවා අතුල කුමාර දාලා තියෙනවා එහෙම තමයි තියෙන්නේ yellow සපායා ලොට් එකක් තියෙනවා මේක තේරෙන කට්ටිය විතරක් මිල ගහලා ගන්න කැරට් තියෙනවා 67ක් තියෙනවා රයිට් කැරට් 67ක් තියෙනවා මේක මම ඉන්න පොඩ්ඩක් ලයිට් එක ගාලා පෙන්නන්න ලෙනට් විජේතුංග ජයවා කියලා තියෙනවා ජයවායේ සමන්ද සිල්වත් 10000ක් කියන එකේ 1000ක් දාගෙන 10000ක් කියන්නේ කමෙන්ට් එකෙද්දී ගල් ටික සෝල්ඩ් ඒක මොනව කරන්නද අතුල ඉතින් මෙහෙම ගල් ටිකක් තියෙන්නේ ක්ලීන් ගල් ටිකක් ලස්සනට වැඩ කරගන්න පුළුවන් ගල් ටිකක් තමයි තියෙන්නේ සාමාන්‍යයෙන් ගලක් 5000න් උඩ වගේ බලන්න ඕනේ මේ ගලක් ඉතින් එහෙම ඩොටේ පැති වලට කොළඹට ළඟ තමයි ආවු. උනේ අනේ මේ කොළඹ වෙලා සිග්නල් නැහනේ. 37 අයිබුවන් සර් කිය 37 ගොඩ දවසකින්. මෙතන ගොඩක් කෝවංගු ගල් තියෙනවා. ඉතින් ඒවා හීට් කරන්න ඕනේ. එහෙම වැඩ කරගන්න. එතකොට ලස්සන ගෝල්ඩන් කලර් එකක් එනවා. ගලක් අඩුම 5000ක්වත් බලන්න ඕනේ. මොකද ගල් වල මම එවරේජ් පෙන්නන්නම් කියන සයිස්. එතකොට ඔයාලට අදහසක් එයි. මන් ටයිප් කරනකොට ගල් සෝල්ට් කියලා දාලා තියෙනවා. ඒකේම තමයි හරි දිරිතන්න එපා.
right 3.70යි 3.85යි 4.15යි 4.25යි 2.70යි මේ අඩුම ගල තියෙන්නේ මම හිතන්නේ කැරට් 1.90 තමයි අඩුම ගල තියෙන්නේ. ඉතුරු ඔක්කොම ඊට වැඩි ගල් තියෙන්නේ. මේ ගල මං හිතන්නේ කැරට් 1.90 තිබ්බ ගල. මේක තමයි අඩුම ගල තිබ්බේ. ඉතුරු ඔක්කොම ඊට වඩා වැඩි ගල් තියෙන්නේ. ලස්සන ගල් ටිකක් තියෙනවා. මට 5000 ගන්න එපා. මම ඒක 3500 ගන්න දෙන්න. ගල් කෑලි කීයක් තියෙනවද බලමු ඉස්සරවම. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි 17යි 18යි 19යි 20යි 21යි 22යි 23යි 24යි 25ක් තියෙනවා. 3525 වැඩි කරන්න බලන්න. ඊය දෙන්නේ කියලා. 3500 වැඩි කිරීම 25. 87500ක් කියනවා. එහෙම ඒකද මේක මේ ටික 80ට දෙන්න මම තනිගල් යන්න ඕන මට එහෙම විකුණන්න ටයිම් නැහැ. ඒකෝට ඒවා ඉතින් ගන්න කට්ටිය තමයි කරන්නේ. අපේ කමෙන්ට් එනකොට ගල ගත්තගෙන කපලා චවල කපිල පියන් කර. එහෙම තමයි ඩාම් වෙනවා ඩූම් වෙනවා. මේක මම 80කට දෙන්න පුළුවන්. SG21 yellow sapphire business එක අමුතු පැත්තකට යන්නේ. එහෙම idea එක තියෙන කෙනෙක් ඉන්නවා නම් මිල ගහලා ගන්න පුළුවන්. right මේක ලොට් එකම යවන්න ඕනේ. 3500 යවන්න අමාරු. මම එහෙම ගන්න ගල් දෙනවා. right ගලක් 3500 ගන්න නැටෙන්නේ. නමුත් ඊටත් වඩා අඩු කරලා තමයි දාලා තියෙන්නේ. එතකොට එක ගලක් පොඩි ගණනක් ගැටෙන්නේ. ලොට් එකට 80ක් දෙන්න ගියම දාන්න ඒ ඇති. මේවා ගොඩක් ඒවා තියෙනවා කෝවංගු ගල්. පේනවා ඇති. ඒවා වෙනම හීට් කරගන්න. එතකොට පේනවා ඇති. ඒ කෝවංගු ගල් තියෙන ඒවා වෙනම හීට් කරගන්න. එතකොට ලස්සන හොඳ ලාභයක් ගන්න පුළුවන් right. මට දෙන්න ඔය ටික ඔක්කොම කියලා දාලා තියෙනවා. ආර්.ඩී. මාරිරත්න ගන්න සිරියාදන හත්ලා මේ කියලා දාලා තියෙනවා. අවිෂ ගායසන් 80ක් ඕකේ කියලා දාලා තියෙනවා. අද අවිෂ ගායසන් තමයි මං හිතන්නේ ජයග්‍රහකයා මේ අවුරුද්දේ. අයියේ තනි ගලක් දාන්නකෝ දාලා තියෙනවා. තනි ගල් නෙවෙයි ලොට් එකක් තියෙනවා ලොකු ලොට් එකක්. ඒක ඔයාලා ඉල්ලන විදියට දෙන්නම් පොඩි මිලකට යන්නේ right. ආර්.ඩී. මාරිරත්න ඒක සෝල්ඩ් වුණා. තව ලොට් එකක් තියෙනවා ඒකට try කරන්න. අපේ අම්මා කියනවා සිරස ලක්ෂපතිගේ ෆාස්ට් පික ෆස්ට් වගේලු ඉක්මනින් කරගෙන ආසනාව. ඒක ඇත්ත ඒක ඇත්ත. මේක පර්පල් කලර් සපා එකක් මම මේක කලින් දැම්මා 40කට දාපු ගලක් කැරට් 1.85ක් හීටඩ් ගල ගත්ත ගමන් මට දෙනවා රිස්ලාන් මොහමඩුත් දාලා තියෙන 80ක් ඉතින් ඒක සෝල්ඩ් වුණා ලක්සාන් ජේම්ස් SG1 80ක් දාලා තියෙනවා ඉතින් ඒක සෝල්ඩ් වුණා අතර ගානේ දෙකක් දෙන්න කියලා දාලා තිනවා ඒක එහෙම දෙන්න අමාරුයි ඒක ලොට් එකම යන්න එහෙම මට කඩ කඩ දෙද්දි අමාරුයි ඊසාන සීනත් ආයේ කියනයි මේක අද මිල මම 10000 කඩු කරලා තියෙනවා මතක ඇති මේ ගල කැරට් 1.85ක් පර්පල්ස් ගලක් රුපයි ක්ලීන් තියෙනවා ටිකට තියෙනවා ඒක නම් මෙත්ත තමයි කියලා දාලා තියෙනවා මේක 30කට දෙන්නම් කැරට් 1.85ක් තියෙනවා කැරට් 1.85යි SG27 ඒකට 30000ක් බලනවා ඊටත් වෙල්වට් කලර් වගේ තියෙන සපා එකක් පර්පල් තමයි ගන්න වෙන්නේ තමයි වෙල්වට් කියලා තියෙයි ඒක 30000ක් බලනවා SG27 අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න රයිට් ඒක දැන් එහෙම තියන්නම් තව පොඩි ලොට් 3යි තියෙන්නේ ඒක ඉවර කරමු රයිට්
මේක SG36 රයිට් මේක SG36 හොඳ ඉන්න මටත් ඉක්මන් ඔයාලට දෙන්න ඊගල් ටික දීලා ඉවර කරන්න ඕන කරන්ට් එක ගියොත් ඊට කණ එකයි කැරට් 4.45ක් තියෙනවා ලස්සන රොඩ ලයිට් ගලක් මේකට 17,000ට වැඩි මිලක් බලනවා බලමු හොඳ මිලක් කීයද කියලා කාගෙන් හරි SG36 17,000ට වැඩි මිලක් බලනවා ක්ලීන් ගලක් අලුත් මුකුත් නැහැ රොඩ ලයිට් ගානට කැරට් 4.45ක් තියෙනවා SG27 25ක් ඕකේ කියලා දාලා තියෙනවා ඒක මොකද්ද රවි දසනායක අයියේ නම අලුත් අවුරුද්දක් ලබා දින් දෙන්න බෑ කියලා දෙයක් නෑ මගේ හිතේ සතුටින්ම දෙන දේවල් ජයෙන් ජය වේවා ඔයා තියාගන්න මතක ඇති මම 40000 ගලු බලක් මට පාඩු ඇති නමුත් ඔයාලා ලාභ ගන්න ජය වේවා අලුත් අවුරුද්දම රයිට් මේක මම කිව්වේ කීයද SG 36 17,000ක මිලක් බලනවා ඊට වැඩි මිලක් හරි ක්ලීන් ගලක් කැරට් 4යි පොයින්ට් කීයද තිබ්බේ කැරට් 4.45ක් පෙන්නනවා SG 36 17,000ක් ඕකේ කියලා ඉල්ල තියෙනවා ලෝචන උඩගෙදර එහෙනම් මේක ලෝචන උඩගෙදර ඔයාට මේ ලොට් එකෙන් පස්සේ thank you so much brother කියලා දෙනවා ජයෙන් ජය වේවා අයියේ ඔය සපා එකක් තිබුණා නේ ගැංගිලා රණතුංග පතින 18,000කුත් දාලා තියෙන එක ගියා අයියේ ඒක බලුවා අපි මේක රෆ් ලොට් එකක් රයිට් මේකේ තියෙන කැරට් 59ක් ඒකේ ලස්සන හරිකා ශ්‍රේෂ් කිෂානි ලක්ෂාන් ජේම්ස් දාගෙන SG 37 ඕකේ කියලා එක සෝල්ඩ් වුණා මේකේ ලස්සන රතු පාටට හුරු සපාය ටිකක් තමයි තියෙන්නේ මේක දියසර එකයි බලපු ලොට් එකක් ලෝචනට දෙන්න කියලා දා තියෙනවා ඒක ලෝචනට තමයි කන්ෆර්ම් වුනේ ජය වේවා ලෝචන කමල් රණසිංහ ජය වේවා සර් කියලා ජය වේවා හැමෝටම මේක SG 19 කැරට් 59ක් තියෙනවා මේකට 90ක් බලනවා මම මේක ගිය සැරේ ලක්ෂයක් බලපු ලොට් එකක් 10,000ක් ඩිස්කවුන්ට් එකක් දුන්නා ලස්සන මේකක් ලෝචනට කියලා දාලා තියෙනවා ඕකේ රයිට් මෙන්න මේ ලස්සන පින් කල් ටිකක් කැරට් 59ක් තියෙනවා එතකොට කියන මිල සාධාරණ මිලක් කියලා තියෙන්නේ SG 19 SG 19 කැරට් 59යි මේකයි තව එක ගලයි තියෙන්නේ ඊට පස්සේ ඔක්කොටම ගලන්න පුළුවන් විදිහට මට තාම තියෙනවා කලේ ඒවත් ක්ලීන් කරගන්න වෙලාවක් නැහැ තවත් 10ක් අඩු කරන්න අලුත් අවුරුද්දනේ 80ක් දෙන්න ඉවර වෙන්නම SG 19 මේම පාටකල් එකතු කරගන්න ලොට් 10ක් විතර පීරන්න ඕනේ එතන 2.15ක පත්ම රාගයක් සයික්ලින් කපා ගන්න පුළුවන් SG 19 අවිශ්ව ගෑසා දැන් පහක් දාලා තියෙනවා පොඩි ලොට් නැද්ද කියලා දාලා තියෙනවා පොඩි ලොට් නේ ලොකු ලොට් එකක් තියෙන ඔක්කොටම ගන්න පුළුවන් විදිහට 8ක් සිංහ ටෙස්ට් කියලා දාලා තියෙනවා මේකට 75ක් මිලවිලා තියෙන්නේ මම ගිය සැරේ ලක්ෂයක් බලපු ලොට් එකක් අලුතෙන් ඇවිල්ලා ඉන්න දැරිවියෝ නිසා ලයිව් එක කලෙලි වෙලා වගේ ඉස්සර කොල්ල විතරයි තරිදුට විතරයි ඒක පෙවුනේ නේ දැරිවියෝ ටික දැක්කේ තරිදු විතරයි ලයිව් එකේ ඉන්න දගකාරම කොල්ලා ඔය දැරිවියෝ ටික බලා ගන්න
පරිදුලක් මාල්. වෙන මිලක් තියනවද නැත්නම් අවිස ගයිසාන්ට දෙමු කියන්න. ඊට පස්සේ අපිට වෙන එකක් බලන්න පුළුවන්. රයිට්. එන එක අවිස ගයිසාන් 75යි ජයෙන් ජය වේවා. මොකද ඒවා අලුත් අවුරුදු මෙන්න මේක ලාස්ට් ගාලා ඊට පස්සේ ඔක්කොටම ගන්න පුළුවන් ලොට් එකක් තියෙනවා කැමති විදියට. හරි. ඉතින් ලයිව් එක ඉවරයි. ෆ්‍රී ගල් වලට යන් අපි. මේක SG SG 28 කැරට් 2.15ක් තියෙන ගලක්. SG 28 කැරට් 2.15ක් තියෙන ගලක්. මූණට පළුදු පේන්නේ නැහැ. හීටඩ් ගලක්. මේකට 30ට උඩ මිලක් આવොත් මේක දෙන්න පුළුවන්. 30ට අඩු මිලක් නම් බෑ. මොකද කැරට් 2.15ක් හීටඩ් ගලක්. ඕකේ අවිෂ ගයසාන් ජයෙන් ජය වේවා. කැරට් 2.15යි හීටඩ් බ්ලූ සපා එකක්. සයික්ලින් ගලක් පළුදු තියෙනවා. නමුත් මේ පේස් එකට මොකුත් පේන්නේ නැහැ. ඔයාලට පේන ඇති. ඉතින් බැලුවත් මෙහෙම තමයි පේන්නේ. ටෝච් එකේ උත් තමයි පළුදු පේන්නේ. 30000 උඩ මිලක් තියෙනවා නම් දෙන්න. අවසාන ගල ඊට පස්සේ පොඩි පොඩි විදියට ගල් ගන්න බලන්න කටිය ලොට් එකක් තියෙනවා. ඒකට දාන්න ඕනේ ඉලාන්. පසිදු තාරක SG 10 කැන්සල් කරන්න වෙරි සොරි මොකද්ද ඒක මට පැහැදිලි නැහැ. පසිදු SG 10 මොකද්ද? ඒක ගමන් නැහැ. ඒක එහෙම තිබුණේ. ඔක දැන් කැන්සල් කරන්න ගියොත් ඒක අවුල නැහැ. ඒක අවුල නැහැ. මම කැන්සල් කරේ ඊළොට. හරි ඒක කැන්සල්. සිග්නල් එනවා යනවා ෆෝන් එකටත් ඩොප් නමන්දා. අයියාද ස්පිනල් එක 4000ට දෙනවාද කියලා දෙක 4000ට නම් අමාරුයි කියන් කවි. ටෝච් කරන්න කියලා දාලා තිනවා. රයිට් මම ඒක ටෝච් කරලා පෙන්නන්න. ඒක පේස් එකට මොකුත් නැහැ. ඒක 30යි 500ක මිලක් ඇවිල්ලා තියෙනවා. චානක සෙට්ටි නායක නිසන් ජනන්ජය 20ක් දාලා තියෙනවා. 20කට ඒ ගල් ගන්න අමාරුයි කොහෙන්වත්. නිසන් ජනන්ජය බලන්න පොඩ්ඩක්. මොකද ඒ ක්වොලිටි එක ගලක් කැරට් දෙකක් ආනවා. මම හිතන්නේ උපා 30000 50000 උඩ බලන්න ඕන ගලක් ඒක. මේ පාටත් එක්ක හිටට උනත් හරි. දෙන්න පුළුවන් නම් මම ඒ ගන්න අනිවාර්යෙන් දෙනවා. රයිට්. එහෙනම් ගත්ත නොගත්ත හැමෝටම ජය වේවා කියලා දාලා තියෙනවා. රයිට්. එතකොට අනේ මේ ලොට් එක ඒක චානක සෙට්ටි නායක. මේ ලොට් එක දැන් අර පොඩිවට ගන්න කට්ටිය ඉන්නවානේ. කියන්නේ පොඩි පොඩි ගණන් වලට මගෙන් ඇත්තනම කතා කරලා ඉල්ලනවා. පියා 5000ට 10000ට 15000ට මට සමා වෙන්න මට ටයිම් එක නෑ. මේකේ ඉන්න කට්ටිය දන්නවා yes doing challenge කීයද කියලා තියෙනවා. මේක ඔක්කොටම ගන්න පුළුවන් විදිහට දෙන්නේ රයිට්. සමහර කට්ටිය මගේ ළඟම ඉන්න කට්ටිය කතා කරන කට්ටිය දන්නවා. සමහර කට්ටිය කියනවා වැඩ ටික නතර කරලා කාලා නිදා ගන්න කියලා. වෙලාවකට මට කතා කරන්නත් අමාරුයි. මොකද ඒ තරම් වැඩ. ඉතින් ඒ හින්දා ඒ කට්ටියටත් එක්ක තමයි හරියන්න මේ ලොට් එක ගෙනාවේ. හරියටම කැරට් 400ක් තියෙනවා. කැරට් 400ක් තියෙනවා. කැරට් එක 350 ගන්න දෙන්නම්. හරි. 350 ගන්න දුන්නා කියලා මේක අර මේ ඔන්න අලුත් අවුරුදු වෙන්න ළඟයි වගේ වෙලා තියෙනවා. දාන ළඟ මේ පළුදු තියෙන අයින් කරන ගල් නෙමෙයි. SG 10 මොනවද ගයි? එක කැරට් 18ක සපාය ලොට් එකක්. මොකද්ද කියලා හොයාගන්න අමාරුයි. මම එක එහෙම අයින් කරේ. මේක එහෙම පළුදු තියෙන ගලුත් තියෙනවා. අර කටු දලන් එහෙම කියන ගල් නෙවෙයි. එහෙම කටු දලන් කියන ඒවා නෙමෙයි. ක්ලීන් ගල් තියෙන්නේ. ඔබ ඇවිල්ලා පොඩ්ඩක් කරදර කරනවා. SG 10 බලමු කියලා දාලා තියෙනවා. හරි මම පොඩ්ඩක් වෙන්නන්න ඒක. ඉතින් මේකේ ඔක්කොම ගල් ಜಾති තියෙනවා. ගෙවුඩ තියෙනවා, සපාය තියෙනවා. මේක නම් හොඳ පාට තියෙන yellow එකක් ක්ලීන් ගල්ලා. ඒ වගේ ඔක්කොම සමහර ගල් ගොඩක් ගල් තියෙන 70ක් 80ක්ම කට් කරගන්න පුළුවන් ගල්. හරි. මම කියන්නම් කොහොමද මේක ජනිතව දන්නවා ඒ ළඟම ඉන්න කට්ටිය
මේ දවස්වල ළඩ වෙලත් හිටියා කන්නේ බොන්නේ නැතුව. ඉතින් මේ වගේ පොඩි පොඩි පත්මරාග කෑල්ලි තියෙනවා, පින් කෑල්ලි තියෙනවා, ලස්සන පත්මරාග කෑල්ලි තියෙනවා, හොඳ පාට තියෙන පත්මරාග කෑල්ලි. එහෙම හොඳ ගල් තියෙනවා. right? SG10 මේක අර පොඩි සපාය රවුම් ගල් පොඩි පොයින් සයිස් අර කැලිබරේටින් සයිස් එහෙම කට්ටන ගල් ටිකක් 10 දැම්ම ඒක අවුලක් නෑ. ඒක එහෙම ඉතුරුනේ එහෙම ප්‍රශ්නයක් නැහැ. ඒක ලයිව් එකම කිව්වේ දෙක ලොකු දෙයක්. right? මේක පොයින්ට් සයිස් තමයි කට් වෙන්නේ. කැරට් එකට කැට් වෙන ගලුත් ඇති අයි ක්ලීන් හැබැයි. නමුත් අර පළුදු තියෙන ගල් නෙමෙයි. ඒක තමයි මට කියන්න ඕනේ. පළුදු තියෙන කට්ට ගල් නෙමෙයි. ඒවත් ගලම පෙන්නුවේ මේකයි. ගල් වැඩ කරගන්න පුළුවන් ගල්. කැරට් එකක් 350 ගාන දෙන්නම්. කැමති කෙනෙක්ට කැමති කැරට් ප්‍රමාණයක් ඉල්ලන්න පුළුවන්. කැරට් 400ක් තියෙනවා right? ලිලාන් 350න් 10ක් ඉල්ලලා තියෙනවා. ලිලාන් 10යි. IG සමන් කැරට් 15ක් දාලා තියෙනවා. ඔය පොඩි පොඩි ගණන් වලට ඉල්ලන කට්ටිය තමයි ඒක දාලා තියෙන්නේ. රවුසාලි 20ක් ඉල්ලලා තියෙනවා. ඒ 350ට දැම්මට ඒක අයින් කරන ගාන නෙමෙයි right? සදුන් චින්තක 30ක් ඉල්ලලා තියෙනවා. කැරට් 400ක් තියෙනවා ඒකේ. කැරට් එක 350 යන්නේ චරිත ජීවන්ත. සාමාන්‍ය කැරට් එක 500 විතර බලන්න ඕන ගල් ටිකක් තියෙන්නේ. එහෙම බලන්න නැහැ. ඔයාලට රෆ් පිට අරන් ගිහලා එහෙම හරි දෙන්න පුළුවන් ඒක. කට් කරන්න ඕනෙත් නැහැ. බැසිල් කරෙන්ඩ 20යි. පසිදු දිල්හාර 5යි. ඔයාලට පුළුවන් ප්‍රමාණයෙන් ගන්න. ඔයාලගේ හැකියාව තියෙන විදිහට නැත්නම් අර ඉල්ලන විදිහට මට එම 5000ක 10000ක ලොට් හදලා එවන්න අමාරුයි. ඒ හින්දා තමයි එහෙම ලොට් එකක් දැම්මේ. ඒක ලෝචන්ට 20යි, රොෂාන් පීරිස් 20යි. අවිෂා ගයසා 20යි. රංගන කොඩිකාර 10යි. අතුල නන්දන 15යි. විනෝත් දලුවත් 10යි. සමන්ද සිල්ලා 20යි. තිලක් දිසානායක 20යි. සුජිත් නිරෝෂන් 10යි. නයන ප්‍රසාද් 10යි. කෝලිත නියන්ගම 15යි. ආර්.ඩී. මාරියරත්න 30යි. ආර්.ඩී. මාරියරත්න 30යි. සංජය බණ්ඩාර 20යි. අජිත සංජීව කැරට් 10යි. කැරට් 10යි. ඉජමල් මොහමඩ් 10යි. මොහමඩ් රිහාම් 20යි. චරිත් 50යි. එතකොට චරිත් ගාවට එනකොට ඒ ගල් ටික ඉවර වෙනවා. චරිත් ජීවන්තකෙන් ගල් ටික ඉවර වෙනවා. එතන කැරට් 400 කම්ප්ලීට් වෙනවා. චරිත් ගාවට එද්දී. එතකොට හිනාස් ෂා, කවින්දු මදුරංග, ගයන් කළුආරච්චි, මනරුවන්, මොහමඩ් ඉන්දිකාබ් ඔය කට්ටියට මිස් වෙනවා. ඒක මහිම මදුසංග, දෙනිත්‍රා සිලොන් ජේම්ස්, ප්‍රසන්න නිෂාට් ඔය කට්ටියට ඒක මිස් වෙනවා. ඉතින් ගොඩක් කට්ටියට ඒකේ chance එක ආවා. ඉතින් අලුත් අවුරුද්ද කිරීම පැණීම් ජයෙන් ජයතම උතුරන්න කියලා ප්‍රාර්ථනා කරන හැමෝටම ඒක ඉවරුනේ චරිත් ජීවන්තයෙන් ඉවරයි. චරිත් ජීවන්තයෙන් එක ඉවර වෙනවා. එතකොට ඒ ලොට් එක ඉවරයි right? එතකොට මේ දෙක විතරයි ඉතුරුලා තියෙන්නේ. මේ දෙකත් ඕන කෙනෙක් ඉන්නවා නම් කියන්න. නැත්නම් ඒ දෙක අයින් කරලා දාමු. right. පොඩ්ඩක් ඉන්න ඒවා ටික නම් ටික නෝට් ඩවුන් කරගන්න ඕනේ. එතකම් පොඩි වෙලාවක් දෙන්න right? join again break up කියලා දාලා තියෙනවා. ඕකේ. ඉතින් ගල් ගෙනාපු ඔක්කොම ගියා. දැන්ට මේ ටික විතරයි තියෙන්නේ. මේ දෙක විතරයි. ඒක අවුලක් නැහැ. ඒක අවුරුද්දට මගට චේන්ජ් වේවා. රයිට් ඊට පස්සේ ඉතින් ෆ්‍රී ගල් කතන්දරය තමයි තියෙන්නේ. දැන් හරි කමක් නැහැ. ලයිව් එකට ජොයින්ට් වෙන්න නැතුව ජොයින්ට් වෙලා නැතුව බලාන ඉඳලා හිටිය කට්ටිය
විනාඩි දෙකක් දෙන්න පුළුවන් කට්ටිය ජොයින්ට් වෙන්න. මොකද මේ අවස්ථාව නැති කරගන්න එපා. මොකද ෆ්‍රී ගලක් හම්බ වෙනවනේ. ගලක් හරි දෙකක් හරි තුනක් හරි ලොට් එකක් හරි හම්බ වෙනවා. ඉතින් ඒ කට්ටියට පොඩි වෙලාවක් දෙන්න පුළුවන් කට්ටිය ජොයින්ට් වෙන්න. විනාඩි දෙකක් වගේ කාලයක් දෙන්නම් පුළුවන් කට්ටිය ලයිව් එකට ජොයින්ට් වෙන්න. වෙනම කොලයක් එකට හදාගන්න මේ කියන ටිකටයි. පොඩි වෙලාවක් දෙන්නම් ලයිව් එකට ජොයින්ට් වෙලා හිටියේ නැති කට්ටිය බලානේ විතරක් හිටියේ කට්ටිය ඉන්නවා නම් ලයිව් එකට ජොයින්ට් වෙන්න. නැත්නම් අලුත් අවුරුද්දේ chance එකක් තියෙන කට්ටිය නැති වෙනවා. SG 10 අයියේ 7 දෙනවාද? කවුද? ලීලා නර්ෂ. ඒක 10ට කියපු ලොට් එකක් ඔයා ඉල්ලනවානේ. හරි. ඒක වාට අතර දෙන්න. ඒක අර ලොට් එක දාන්න SG 10 7යි කියලා කවුද? ලීලාන් හර්ෂ. දන්න කට්ටිය ඉන්නවා නෑදෑ හිතමිතුරු ඉන්නවා නම් ඔක්කොම ඉන්න කට්ටියට කියන්න අයියලා අක්කලා මල්ලිලා අම්මලා තාත්තලා බාපා නැන්දලා පුංචිලා මාමලා තාරීදු ඒව දිතාන හිටියේ පෙන්ඩන්ට් එක ප්‍රී කියලාද රයිට් දැන් ඉන්න කට්ටිය ලෑස්තිද ප්‍රී ගල් ගන්න ඒක මොකද ගල් ගත්ත නොගත්ත හැමෝටම මේක ඒකෙම ප්‍රශ්නයක් නෑ හරි එතකොට දැන් පාටි වලට යන්න තියෙනවා ඩ්‍රින්ක්ස් ගත්තට කවමන්නේ ඩ්‍රින්ක්ස් ගත්තට කවමන්නේ ප්‍රශ්න ඇති කරගන්න එපා ඉතින් ලබන්නා වූ අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරෙන්න කියලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා මැනික් තියෙනවා ඕන තරම් right එහෙම ප්‍රශ්නයක් නැහැ ඉල්ලන හැමෝටම ඕන තරම් දෙන්න කල් තියෙනවා තව දාපු නැති පෙන්නන්න බැරි කල් ඕන තරම් තියෙනවා හරිද මේ වගේ මැනික් කවුරු පිටින් ඔයාලටත් රස ගන්න ලැබෙන්න ඕනේ ගිය අවුරුද්දේ ඔයාලා මොනවද කරේ මොනවද මග හැරුණේ මොන වගේ තැන්ද වැරදුනේ ඒවා හදාගන්න මේ අවුරුද්දේ අලුත් විදියට පටන් ගන්න අලුත් ගමනක් යන්න අපිට මිනිස්සු කියන කතා මිනිස්සු අපි ගැන හිතන දේවල් අපිට අදාළ නැහැ අපි යන ගමන දිහා විතරක් හිතන්න එතකොට ඔයාලට යන්න ලේසි රයිට් මල්ලත් එක්ක මම ලැස්ති ඉවරද අර දම් පාට ගල ෆ්‍රීද ඒ ඔක්කොම ගල් ෆ්‍රී යන්නේ ඒ වගේ ගල් තියෙනවා ඒක මම එවන්න රයිට් මූස්ටෝන් තියෙනවා ක්‍රිස්ටල් තියෙනවා රෆ් ගල් තියෙනවා මූස්ටෝන් ක්‍රිස්ටල් රෆ් ගන් හට් ඇන්ඩ් පොලිස් වර්ග හතරක් තියෙනවා කියන එක පැහැදිලිව අහගන්න මූන්ස්ටෝන් රෆ් ගල් හට් ඇන්ඩ් පොලිස් ක්‍රිස්ටල් ඔය වර්ග හතර තමයි තියෙන්නේ ක්‍රිස්ටල් එහෙම ඔක්කොම සපාය ගල් තියෙන්නේ මූන්ස්ටෝන් කියන්නේ සයින් එක තියෙන ගල් තියෙන්නේ පළුදු තියෙන ගල් නෙමෙයි වැඩ කරන්න පුළුවන් ගල් තමයි තියෙන්නේ right වැඩ කරන්න පුළුවන් ගල් තියෙන්නේ ඒ පළුදු තියෙන එහෙම ගල් නැහැ ක්ලීන් ගල් කැල්ලක් ගන්න පුළුවන් ඒ වගේ හරිද ඒ හින්දා ඒ වගේ මුත් ලාභ ගන්න පුළුවන් එහෙම විශේෂයක් කියලා නැහැ right රයිට් මෙහෙම කරමු දැන් මැච් එක පටන් ගමු දැම්ම දාන්න එපා දෙයියන එක පටන් ගත්තේ නෑ රයිට් මේ අපි මේවට ඉමීට කරගෙන යමු ඉස්සරම පටන් ගන්න ක්‍රිස්ටල් වලින් තියෙන්නේ සෆායා ක්‍රිස්ටල් හරිද අනිත් ගල් ඕන කට්ටිය ඒවා දාන්න එපා ක්‍රිස්ටල් විතරක් ඕන කට්ටිය කමෙන්ට් කරගෙන යන්න මම දැන් කියවන්න පටන් ගන්නවා ක්‍රිස්ටල් ඕන කට්ටිය විතරක් දැන් කමෙන්ට් කරන්න ක්‍රිස්ටල් තමයි දැන් යන්නේ රයිට් හරිදු ලක්මාල් ජනිත් වජිර මොහමඩ් අනාස් and family සමහරක් උස්සන්න කියලා නිවුස් එක බලපිරි ඕකේ ජයවා උඩට ගියානේ රයිට් ක්‍රිස්ටල් ඊට පස්සේ මොහමඩ් අනාස් සසු කරුණානායක රිස්ලාන් මොහමඩ් ගොඩක් කට්ටිය විශ් කරලා දාලා තියෙනවා රවුසාලි බසිල් කරීම්
ලෝචන TIWK 81 එක කිව්වනේ. තරිදු ලක්මාල්ගයක් කිව්වනේ. බසිල් කිව්වා. පසිදු දිල්හාර රොෂාන් ෆර්නෑන්ඩස් පසිදු දිල්හාර රොෂාන් ෆර්නෑන්ඩස් NDBG ගුණා සුපුන් තරිදු මොහමඩ් අනස් කිව්වා. ලක්සාන් ජේම්ස් සුමේද ඉරෝෂණ ඉස්ලාන් මොහමඩ් කිව්ව නේද? ඉස්ලාන් මොහමඩ් කිව්වා. නිලන්ත චානක චන්න සිරිවර්ධන උපාලි රණවීර චන්න සිරිවර්ධන උපාලි රණවීර DH ජේම්ස් MNF නව්ෆර් හනිෂා කසුන් දර්ශන සදුන් චින්තක කොතනින්ද මම නැතරුනේ? සදුන් චින්තක ඩිලාන් ලීලාරත්න තිලක් දිසානායක නලින් සංජීව මොහමඩ් රියාම් අරුණෝද කෞශල්‍ය මනෝජ් කුමාර සුදෙස් සතුරංග RSM රණසිංහ ලක්සිරි අනුරපුර චානක සෙට්ටිනායක නිලංකා ජයසිංහ නලින් සංජීව අතුල කුමාර ජනක චතුරංග ඒක කියලා ඉවර කරගන්න පුළුවන් එකක් නෙවෙයි. ගොඩක් කට්ටිය අතුල කුමාර ජනක චතුරංග නලින් සංජීව කීයක් කියලා තියෙනවද? ගොඩක් ඉන්න තියෙන ප්‍රමාණය මේ කියන්නේ මේ නම් ටික ලියා ගන්න ඕනේ නැත්නම් ඒ කට්ටිය මිස් වුණොත් එහෙම ඒක අපරාධයක් වෙනවා. රයිට් පොඩ්ඩක් ඒ නම් ටික ජනක චතුරංගට යනකම් පොඩ්ඩක් නෝට් ඩවුන් කරලා තියෙන්නේ. ජනක චතුරංග ගාවට යනකම් බලන්න කීයක් ඉන්නවද කියලා. ජනක චතුරංග මොකද ඔක්කොම ලියාගෙන ඊට පස්සේ කියන්නේ මිස් කරගන්න බෑනේ. ඒක ඉල්ලපු කටට ඒ විදිහට යවන්න ඕන මම. පොඩි වෙලාවක් දෙන්න ඒ ටික නෝට් ඩවුන් කරගන්න. ගොඩක් කට්ටිය දාලා තියෙනවා. ජනක චතුරංග නේද? රයිට්.
ඒ ටික ලයිව් එක බලලා අපිට දාගන්න පුළුවන් නේ මේක. පස්සේ බලලා. ඒක පස්සේ බලලා දාගන්න පුළුවන්. රයිට්. ඊට පස්සේ ඒ ලයිව් එක පස්සේ බලලා එකට නම් ටික දාගන්න පුළුවන්. ඔව්. මේ පුළුවන් ලයිව් එක බලලා නේද? රයිට්. ඒක මම ලයිව් එක බලලා දාගන්න නැත්නම් එන ඔක්කොම නම් ටික කියා ගන්න අමාරුයි. රයිට්. කියා ගන්න අමාරු ඒ වුණොත් පරක්කු වෙනවා. දැන් ඊට පස්සේ මූන්ස්ටෝන් ඕන කට්ටිය දැන් කමෙන්ට් කරන්න පුළුවන්. ඉතින් අර ගෙස්ටර් ගත්ත කට්ටිය ඒ chance එක ගන්න එපා. අනික කට්ටියට chance එක දෙන්න. මූන්ස්ටෝන් වලට දැන් කමෙන්ට් කරන්න පුළුවන්. චන්දිමා උදයන්ගනි ප්‍රභාත් මංචුල මෙතුම් බිම්සත් කෙනෙකුට එක වර්ගයයි හම්බෙන්නේ. සන් ජීවන්ත නුවන් නෙට්ටිආරච්චි එක්කෙනෙකුට එක වර්ගයයි. හරි බන්දුල ඒකනායක එක්කෙනෙකුට එක වර්ගයයි. මම ඒක චෙක් කරලා දාන්නේ. රයිට්. කවිත්‍ය හේරත් මොහමඩ් අනාස් එක්කෙනෙකුට එක වර්ගයයි. නවුති ලීන අසිදු චාරුක ලෝචන උඩගෙදර ලියෝ ජේම්ස් අසිදු චාරුක චන්දන ජයවර්ධන ලක්ෂානි රාජකරුණා මම කමෙන්ට් එක කියවේ නැතුණාට මම ලයිව් එක බලලා පස්සේ නම් ටික දාගන්න. මොකද එන කමෙන්ට් එක කියවන්න මට අමාරු වෙන ස්පීඩ් එකට. රයිට්. ජමලි මොහමඩ් ඉෂාන් අවන්ත රංගන කොඩිකාර ජීවන්ත ගයේෂාන් අනීෂ් ෂාජෙම් ආර්ඩිය මාරියරත්න නිශාම් ධනංජය ඉෂාන් අවන්ත එහෙම රයිට්. ඒ කට්ටිය මූන්ස්ටෝන් ඉල්ලලා තියෙනවා. චතුරු එරන්දිකා රයිට්. ලයිව් එක ඉවර වෙනකන් කවුරුත් ලයිව් එකෙන් අයින් වෙන්න එපා. ඒකට හේතුව තියෙනවා මම කියන්නම්. කවුරුත් අයින් වෙන්න එපා ලයිව් එක ඉවර වෙනකන්. නැත්තම් ඒ ගල ඔයාලට හම්බෙන්න පරක්කු වෙයි. රයිට්. මේවා සපායා නූල් ගල් අඩ කරන්න පුළුවන් ගලක් කියලා සපායක. රයිට්. සර් අද පාටේ ගල් වර්ග මොකද්ද? සර් අර දම් පාට ඒක ඇමතිස් ගලක්. නදුන්ගේ ඇමතිස් එක. ඊට පස්සේ රයිට්. දැන් රෆ් සපායා රෆ් ගල් ඕන කට්ටිය කියන්නේ සපායා සෙමි ඔක්කොම කලමෙන්නේ. රෆ් ගල් ඕන කට්ටිය කියන්නේ සපායා සෙමි ඔක්කොම කලමෙන්නේ එක. සර්කන් ස්පිනල් සපායා ඔක්කොම තියෙන එතන. එහෙම දාන්න. රෆ් ගල් ඕන කට්ටිය දැන් දාන්න. රෆ් ගල් ඕන කට්ටිය. නුවන් නෙට්ටියට මගේ මූස්ටෝන් එක වෙන එක්කෙනෙක්ට දෙන්න. අන්න අලුත් අවුරුද්දේ හොඳ චේතනාවක්. කැරට් එකට කැපෙන ගලුත් ඇති ඈ. සර්කන් නේම. ඔයා කැමති ඕනම එකක් දෙන්න නිසන් ජනංජේ. ඕකේ. ඇමතිස් එක මට ඕනේ. සසි අනුෂ්ක මූස්ටෝන් දාලා තිනවා. සසියස් ප්‍රේමසිරි මගේ නම කීවා කියලා දාලා තිනවා. රයිට්. මනරුවන් රෆ් ඉල්ලා තිනවා. ලක්ෂාන් ජේම්ස් අතුල ධනංජය අතුල නන්දන තිලක් ආනන්ද රමේෂ් වීරසේන පබසර ගයා අමන්ද සිල්ලා රවිෂා ජේම්ස් අවිස් ජේම්ස් අවිෂ ගයේෂාන් රෆ් ඕකේ කියන්නේ දාලා තියෙනවා. රයිට්. ඕකේ. ඒ රෆ් ඕන කට්ටිය දාන්න. නිලන්ත චානක එම්.එන්.එම් නවුෆ සපුමල් කුමාර තිරුණි වික්‍රමාරච්චි මෙතුම් බිම්සත් ඔක්කොම ඉල්ලනවානේ හැමෝම ගියාම. මේ කැට්සයි නූල් ගල් වගේකුත් ඇවිල්ලා මේ සෝබේ නූල් ගල්කුත් තියෙනවා. ඒවත් වෙන එක එකනට එනවා. රයිට්. ලක්ෂාන් ජේම්ස් කොටන් ක්ලබ් හයි කියලා දාලා තියෙනවා. හනිෂා නයන ප්‍රසාද් මටත් එකක් දෙන වැඩිපුරම මගෙන් ගල් අරන් යන්නේ මේ සීනාත් එට්ටිආරච්චි කොරගොල්ල දැන් ආයෙ මගෙන් ගල් ඉල්ලන තවත් දෙන්න ඕන දෙයක්. සපායනද මොකක් හරි ක්‍රිස්ටල් එකක් චමින්ද පෙනන්ඩෝ ෂුවර් අනිවාර්යෙන්. කනුර හේවගේ හවස ධනංජය කට්ටන් පොලිස්
නොස්ටෝන් ඕකේ. මට හැමතිස්සෙක ඕනේ රෆ් ඕනේ. මගේ මූස්ටෝන් වෙන කාට හරි දෙන්න. මට රෆ් ටිකක් දෙන්න ප්ලීස් කියලා දෙන ලෝචන. ඕකේ. ගානි ප්‍රදීපා මොහම්මද් ඉන්තිකාබ් මල්ලිති අමායා හරිත් ජීවන්ත මටත් ඕන කියලා සරිකා විශානි දාලා තියෙනවා. එහාන් සෙලෙක්ෂන් එකට ටිකක් එකතු කරලක් ඕනේ. පළුදු කොච්චර තිබුණක් කමක් නැහැ සර් අනිවාර්යෙන්. රයිට්. මටත් එකක් දෙනවා දෙවි ඔක්කොටම දෙනවා. මගේ කිස්ටල් එක දෙන්නම් කියලා දාලා තියෙනවා. අතුල කුමාර ඔය ගල් තියෙන කට්ටිය ෆීල්ඩ් එකේ ගොඩක් ඉන්න කට්ටිය. එයාලගේ ගල් තව කාට හරි පරිත්‍යාග කරනවා. ඉතින් ඒක හිතා ගන්න. එතකොට මේක මගෙත් එක්ක මේක ඉන්න කට්ටිය කොයි වගේ කට්ටියද ඉන්නේ කියලා. මුගුරු ගලකුත් ඇවිල්ලා රෆ් ගලක්. සීනත් අයියට ගලක් දෙන්න කපන්න කියලා තියෙන සදු. ඒක තමයි සදු ඔච්චර ගල් දීලා තාම මදි. රයිට්. ඒක රෆ් ගල් කට්ටිය ආව කට්ටියමයි. එතකොට මුස්ටම් බලුවා, ක්‍රිස්ටල් බලුවා, රෆ් ගල් බලුවා. තිලක් දිසානායක රයිට්. ඊට පස්සේ දැන් කට්ටන් පොලිස් ඕන කට්ටිය කියන්නේ කට්ටන් පොලිස් ගල්. කට්ටන් පොලිස් ඕන ගල්. කට්ටන් පොලිස් ඕන කට්ටිය කමෙන්ට් එකක් දාන්න. ඉන්ඩිවිජුවල් මල්ලිට වැඩි වැඩියෙන් ලැබේ. අපේ කට්ටියට අත දෙනවට ගොඩ යන්න පරාජය පේන මාර්ගය පෙන්වන ගම. ඕකේ. රයිට්. ඔය දාන කට්ටිය දාන්න. මම ඒ ටික රසංග සම්පත් සජී පෙරේරා ප්‍රභාත් මගේ කිස්ටල් එක දෙන්න කාට හරි කියලා දාලා තියෙන බසිල්කාරින් රප් එකක් ඕනේ. කට්ටන් පොලිස් සම සුරේෂ් සාසෙන් කට්ටන් පොලිස් සමම් බණ්ඩාර කට්ටන් පොලිස් ආනෝද්ද කට්ටන් පොලිස් හර්ෂ රටක් සිංහල ගොඩක් කට්ටිය දාලා තියෙනවා. මට කට්ටන් පොලිස් දෙන්න කියලා දාලා තියෙනවා. පසිදු දිල්ලාර චන්න සිරිවද නිලන්ත චානක චතුරංග මදුෂාන් අවිෂ ගයේෂාන් සුරංග සමරසේකර අයිජී සමාන් උපුල් ප්‍රියන්ත පසිදු දිසානායක සමන්ද සිල්ලා සසි නමදිස්සක මට ඕන කියලා සසි ආයද තියෙනවා. රජිත් නිරෝෂන් රුචිනි දිසානායක කට්ටන් පොලිස් පසින්දු දිසානායක නදී ජයසිංහ කට්ටන් පොලිස් කරක් දෙන්න කියලා දාලා තියෙනවා. රසංග සම්පත් හර්ෂ ධනංජය සමන්ද සිල්ලා පනුවර හේවගේ චාමර එච් සුරවීර සරිකා විශානි කමල් රණසිංහ සමන්ද සිල්ලා සුමිත් සේනානායක සලිතා රත්නායක. රයිට්. දැන් ඔය යන්නේ කට්ටන් පොලිස් කට්ටිය. ඔය විදිහට තාම මේ ගල් ගොඩක් තියෙන ඉතින් මට මේක මේසෙ පුරා තුරලා මට එහෙම පෙන්වන්න ඕනේ නැහැ. ලක්ෂානි මට දෙන්නේ කට්ටන් පොලිස් එකක්. ආවින්දී දිල්සාරා නලින් සංචීව හරිෂ තනංචය නම් ගායනී වන්‍යාරච්චි සමන්ද සිල්ලා කොඩ ඇමතිස්ස එක දැම් එක කපන්න ඕන පාකට විතර ඇමතිස් නැස මලත් ඕන ගැරයිත්. ඔය ඕන කට්ටිය එම කට්ටිය කමෙන්ටික දාන්න. මම ලයිව එක ආය මුලයිදම් බලලා ඔයාලා ඉල්ලලා තියෙන හැම දෙයක්ම මම නෝට් ඩවුන් කරගන්නවා. එක්කෙනෙකුට එක වර්ගයක් තමයි හම්බෙන්නේ. ඒකවල අවශ්‍යතාවය විදිහට හැමෝටම ඒ ගල් ටික හම්බ වෙනවා. රයිට්. එතකොට මේ ඩිලිවරි එකත් මගේ ගාන යන්නේ. එතකොට එක්කෙනෙක්ට ඩිලිවරි කරන්න මට 300ක් විතර යනවා. එතකොට මං හිතන පාසල් 150 200ක් දාන්න දෙයි. එතනම ලොකු ගාණක් යනවා මට. ගල් වලට වෙනම ගාණක් යනවා. එතකොට මේ හැමදේම කරන්නේ අලුතෙන් වෙන ඔයාලා මේ ෆීල්ඩ් එකේ තියාන හරි පාර පෙන්නන්න. ඒ පෙන්නන ගමන් වැටෙන්නේ නැතුව මේ බිස්නස් එකේ ඔයාලා ඉස්සරහට අරන් යන්න. ඉතින් අර කිව්වා වගේ අපි පහුගිය දේවල් අමතක කරන්න ඉස්සරහට යන ගමන ගැන හිතන්න. අනිත් කට්ටිය කියන දේවල් අනිත් කට්ටිය කරන දේවල් ගැන හිතන්න එපා. තමන් කරන්න ඕන මොකද්ද යන්න ඕන ගමන මොකද්ද
ඒ අරමුණෙන් යන්න එතකොට මාර්ගය පැහැදිලි යන්න ලේසි. හරිද? එතකොට මම ලයිව් එක ආයේ මුලින් ඉඳන් බලලා ෆ්‍රී ගල් ඕන කට්ටිය ටික හරි ගස්සලා මං හිතන්නේ මට ලක්ෂ 2-3ක් ඉවරයි මේකට. මේ හැමෝටම ඔය ඉල්ලපු හැමෝටම දාන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. එකම දේ මගේ මැසෙන්ජර් එකට ඔයාට උවමනා එක වර්ගයක්. දැන් මේකේ මට ඉල්ලලා තියෙන ලයිව් එකේ උවමනා එක්කෙනෙක් සමහර කට්ටිය හැම එකටම කමෙන්ට් කරලා තියෙනවා. ඩිලිවරි අපි ගෙවලා ගන්නන්ද කියලා දාලා තිනවා. හරිතු අලුත් අවුරුද්දට ඒකත් මං ගානේ වවන්න. හරි. එතකොට එක වර්ගයක් ඕන වර්ගය මගේ මැසෙන්ජර් එකට WhatsApp එකට දාන්න. මගේ WhatsApp නම්බරේ 076යි 97යි 10යි 365. රයිට්. මං ඒක මැසේජ් එකක් දාන්න. විනාඩියක් දෙන්න. 076යි 97යි 10යි 365. රයිට්. ඔන්න මගේ නම්බරේ දාලා තියෙනවා 076යි 97යි 10යි 365. ඒ නම්බරේට WhatsApp එකක් දාන්න පුළුවන්. නැත්නම් මගේ මැසෙන්ජර් එකට මැසේජ් එකක් දාන්න. කියන්නේ පාසල් මං හිතන්නේ 300ක් 400ක් සෙට් වෙයි. එතකොට සමහරට සත්‍යයක් එකමාරක් පහු වෙන්න පුළුවන්. ඔක්කොම හදා ගන්න ඕනේ මම. පැක් කර ගන්න ඕනේ, බාර දෙන්න ඕනේ. නමුත් ඔය ඉල්ලපු හැමෝටම මේ දේවල් එනවා. ඉතින් ලබන්නා වූ අවුරුද්ද කිරියෙන් පැනින් ඉතිරෙන සුබම සුබ නවසරක් වෙන්න ඕනේ. ඔයාලා කරන රැකී ආරක්ෂා කටයුතු දින දිනම සාර්ථක වෙලා ජයෙන් ජයම වෙන්න ඕනේ. මම නෝර කුරුණෑගල පාරේ සියබලංගම පොයකට ඉන්නේ. වැවුඩ. ඉතින් මේ ළඟ ඉන්න කට්ටියට ඇවිල්ලා ගන්න පුළුවන්. ඊට දවස් තුල හෙට නෑ. හෙට මම උදේම රත්නපුර යන්න ඕනේ. අනිද්දාට වගේ ඇවිල්ලා කට්ටියට ඔක්කොටම ඉන්න ඕන කෙනෙක්ට ඇවිල්ලා මෙහෙන් ගන්න පුළුවන්. නැත්නම් මට පෝස්ට් එකකට දාන්න පුළුවන්. ඉතින් හැමෝටම ව්‍යාපාර කටයුතු සාර්ථක වෙන්න දිනෙන් දින වෙන්න කියලා මගේ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් හැමෝටම ජයෙන් ජය වේවා. අය බදා දවසක හමු වෙමු. පුළුවන් විදියට මට ගොඩක් වෙනසක් කරන්න බලාපොරොත්තු වෙනවා ඊළඟ ලයිව් වල ඉඳන්. හැමෝටම ඉතින් ගොඩ එන්න තමයි මගේ ප්‍රාර්ථනාව. ඒක හදවතින්ම කියන්නේ. ඉතින් ඒ ආශිර්වාදය මැති වේ ඔයාලට. යාදනා අදහන ආගමක නාමයේ මේ දේවල් ඉෂ්ට වෙයි. ඉතින් හැමෝටම කිරියෙන් පැනියෙන් ඉතිරෙන සුබම සුබ නවසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරමි. හැමෝටම ජය වේවා කියලා මම ලයිව් එක ඉවර කරන්න. ආයේ බදාදා ඊළඟ බදාදා දවසක අපි හම්බෙමු. බදාදා සෙනසුරාදා හවස 4 මගේ ලයිව් එක යනවා. පුළුවන් කට්ටිය ජොයින් වෙන්න බිස්නස් එක අලුත් ගමනක් යන්න. එහෙනම් හැමෝටම ජයෙන් ජය වේවා. good night.